මට කියන්නකෝ මේ එකේ ඉඳන් 10 වෙනකන් වැරදි MCQ 4 4 ඊට පස්සේ 1 1 1 ඊට පස්සේ එච්චරයිද? එච්චරයිද? හරි අපි බලමු. පළවෙනි එක මේක කියනවා හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ තරංගායාමයේ මෙච්චරක් වෙන කොළාලෝකය නිරීක්ෂණය කර ඇත. කොළාලෝකයේ ෆෝටෝනයක ශක්තිය. ඒතර අපේ සමීකරණය E සමානයි H. 6.626 වැඩි කිරීම 10^34 වතාවක් ඔයාට කෙලින්ම F එක දීලා නැහැ ආදේශ කරන්න. එතකොට ඔයා මේකේ F එක ලියා ගන්න ඕන. ඔදන C සමානයි F ලැම්ඩා කියලා එකක් මේකේ F සමානයි C බෙදීම ලැම්ඩා. C කියන්නේ කීයද? 3 වැඩි කිරීම 18යි. බෙදීම 4.42 වතාවක් 10 7යි. නේ? එතකොට අපි මේක සුළු කරොත් ආසන්නව 10 බල සුළු කරොත් 10^7ට 10^34 කියන්නේ 10^27යි. 10^27යි 10^8යි කියන්නේ 10^19යි. ඉතින් 6 වරක් 3 බෙදීම 4 කියලා ගන්නකො ආසන්නව. 6 වරක් 3 කියන්නේ 18යි. 18 බෙදීම නෑ. අපි ගමු 6.6 වතාවක් 3 බෙදීම 4.4 කියලා ගමු. 4.4ට 2යි 6.6ට 3යි. එතකොට 3 වරක් 3 කියන්නේ 9යි. 9 බෙදීම 2 4.5යි. 4.5 වැඩි කිරීම 10^19යි. ඔයාට උත්තරේ එන්නේ ජූල් වලින්. හැබැයි මේක කිලෝ ජූල් වලින් තියන්න ඕන නිසා මේක 1000කින් බෙදනවා. මේක 1000කින් බෙදුවම අපිට එනවා 4.5 වැඩි කිරීම 10^22යි කියලා. ඒක තේරුණාද? හරි. හරි. ඒක හරි. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා දෙවෙනි එක මම චුට්ටක් කියලා දෙන්නම්. දෙවෙනි එකේ කියනවා පහත දී ඇති පරමාණු වලින් වායුමය අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනයක් ලබාගත් විට විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරන්නේ කවුද කියලා. හරිද? විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරන්නේ. එතන මට කියන්න ඉලෙක්ට්‍රෝන ගනිද්දී බහුතරයක් මූලද්‍රව්‍ය ශක්තිය අවශෝෂණය කරනවද විමෝචනය කරනවද? බහුතරයක් මූලද්‍රව්‍ය. අවශෝෂණ. ඉලෙක්ට්‍රෝනයක් ගනිද්දී පිට කරද්දී නම් මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරද්දී නම් හැමෝම මේ අවශෝෂණය තමයි කරන්නේ. මොකද අයනීකරණ ශක්තියදී ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න අපි හැම වෙලේම තාපය දෙන්න ඕන. එයාට දෙන්න ඕන. හැබැයි සාමාන්‍යයෙන් බහුතරයක් මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා දීමේදී පිටවන ශක්තිය කියන එක තාපදායකයි. හැබැයි අපි කතා කරන තාපදායකයි බහුතරයකගේ හැබැයි අපි කතා කරනවා කීප දෙනෙක් එයාලගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂකයි. ඒ කියන්නේ අපි බලෙන් තමයි ඉලෙක්ට්‍රෝන දෙන්න ඕන. එයාලා තමයි දෙවෙනි කාණ්ඩ කට්ටිය 18 වෙනි කාණ්ඩ කට්ටිය 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන්. හරිද? මෙයාලා ගත්තොත් එහෙම එයාලා මොකද කරන්නේ? එයාලා දැනටම ස්ථායි. ඒතර අපි තව ඉලෙක්ට්‍රෝනයක් දුන්නම එයාගේ ස්ථායීතාවය නැති වෙනවා. ඒක නිසා එයා කැමති නැහැ ඉලෙක්ට්‍රෝන ගන්න අපි බලෙන් තමයි දෙන්න ඕන. හරිද? හරි. ඒතර මෙතන කියන්නේ විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරයිද කියලා. ඒතර අපිට මේකෙන් මේ මැග්නීසියම් නියෝන් කියන උත්තර දෙක අයින් කරන්න පුළුවන්. මොකද ශක්තිය පිට කරන්නේ නැති නිසා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් විද්‍යුත් ඍණතාව මත තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කොච්චර ශක්තියක් දෙන්න ඕනද කියන එක තීරණය වෙන්නේ. එතකොට අපි පිට කරන ශක්තිය තීරණය වෙන්නේ. එතන මෙයාලා බැලුවොත් එහෙම සෝඩියම් ෆොස්ෆරස් සල්ෆර් කොහොමද ඉන්නේ? ඒතකොට තේරෙනවා සල්ෆර්ගේ විද්‍යුත් ඍණතාව වැඩි කියලා. ඒතර සල්ෆර්ට ඔයා ඉලෙක්ට්‍රෝනයක් දුන්නම එයා වැඩි ශක්තියක් පිට කරලා ස්ථායී වෙනවා. ඒතර ඒක නිසා විශාලතම ශක්ති ප්‍රමාණය පිට කරන්නේ සල්ෆර්. එහෙමයි ඒකේ උත්තරය ගන්නෙ. ඒක තේරුණාද? ඔව් ඔයාලා කොහොමද ඒකේ උත්තරය ගත්තේ?
එහෙම තමයි එකේ ගත්තේ. වැඩිපුර හරි. විස්ථාය වෙන්නේ මොකද කියලා. මොකද? වැඩ- මොකක් කියලා කිව්වේ? මට ඇහුන්නේ නැහැ. වැඩිපුරම විස්ථාය වෙන්නේ මොකද කියලා ගත්තේ. ඉලෙක්ට්‍රෝන වැඩිපුරම වැඩිපුරම ස්ථායි තත්ත්වයකට පත් වෙන්නේ. මට පැහැදිලි නැහැ. හෙලෝ. වැඩිපුරම ස්ථායි වෙන්නේ මේ මොකද මේ ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම වැඩිපුරම ස්ථායි වෙන්නේ මොකද්ද කියලා බලලා ගත්තේ. හරි හරි හරි. අ, ඊට පස්සේ බලමු මේ පස්වෙනි එක. අ, ඒකේ කියනවා හතරවෙනි එක. S හා P ගුණවල මූලද්‍රව්‍ය සාධන අයනවල විශාලත්වය සම්බන්ධයෙන් කුමන වගන්ති අසත්‍ය වේද කියලා තමයි අහන්නේ. SP ගුණ ගැන විතරයි. කැටායන ඒවායේ උදාසීන පරමාණු වලට වඩා සෑම විටම කුඩා වේ කියලා කියනවා හතර පළවෙනි එක. ඒතර ඒක හරිනේ. මොකද කැටායනයක් කිව්වම කැටායනයේ ඉලෙක්ට්‍රෝනය අයින් කළා තමයි පරමාණුව ඉලෙක්ට්‍රෝනය අයින් කළා තමයි කැටායනයක් වෙන්නේ. ඒතර එයාගේ ප්‍රෝටෝන ගාන සමාන වුණාට ඉලෙක්ට්‍රෝන ගාන මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගාන අපි හිතමු 5ක් තියෙන කෙනෙක් අපි සෝඩියම ගමුකෝ. සෝඩියම්ගේ ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11යි කැටායනය වුණාම ප්‍රෝටෝන 11 තියෙනවා ඉලෙක්ට්‍රෝන 10යි. දැන් අර ප්‍රෝටෝන 11න් ඒ ඉලෙක්ට්‍රෝන 10 ගැන වැඩිපුර බලනවා. නිකන් අර අපි කියනවා වගේ දැන් ඔය ප්‍රෝටෝන කියන්නේ ටීචර්ස්ලා නම් ඉලෙක්ට්‍රෝන කියන්නේ ළමයි නම් එතකොට ප්‍රෝටෝන න්‍යෂ්ටිය වටේන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට දැන් ප්‍රෝටෝන 11 ඉලෙක්ට්‍රෝන 11 තියෙනවා. ඒතර ප්‍රෝටෝන 11 ඉලෙක්ට්‍රෝන 11 දිහා බලාගෙන ඉන්නවා. යාට වැඩි එළියට යන්න දෙන්නේ නැහැ. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? දැන් එක ළමෙක් අයින් වෙලා. එක ළමෙක් අයින් වුණාම ටීචර්ස්ලගේ අවධානය වැඩිපුර එනවා ළමයින්ට. ඒතර එයාට එළියට යන්න පුළුවන් පරාසය තව අඩු වෙනවා. ඒ කියන්නේ අරය අඩු වෙනවා. ඒතර අනිවාර්යයෙන්ම උදාසීන පරමාණුවට වඩා කැටායනය අනිවාර්යයෙන්ම චූටි. ඇනායන හැම වෙලේම විශාලයි. ඒතර මෙතන ඇනායන එකදි වෙන්නේ ටීචර්ස්ලා ගාන නියතයි ළමයි ගාන වැඩි වෙනවා. ඒතර එක ටීචර් කෙනෙක්ට වැඩිපුර ළමයි ගැන අවධානය දෙන්න වෙනවා. කියන්නේ එක ටීචර් කෙනෙක්ට කලින් එයා එක ළමයට නම් අවධානය දුන්නේ දැන් ඊට වඩා වැඩි ගානකට දෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? ළමයින්ට එහි මෙහි යන්න පුළුවන්. අර පරාසෙන් චුට්ටක් එහාට මෙහාට යන්න පුළුවන්. එතකොට අරය වැඩි වෙනවා. දෙක හරි. 3 ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට යද්දි කැටායනවල විශාලත්වය වැඩි වෙනවා. ඒකට හේතුව ආයමත් අරකමයි. 4 ආවර්තයක් වමේ සිට දකුණට යන විට ඇනායනවල විශාලත්වය වැඩි වෙයි කියනවා. එහෙම එකක් නැහැ. ඇනායනවලත් එහෙම අඩු වෙනවා. ඒ නිසා 4 වැරදි. 5යි කියනවා දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය සාධන ඇනායන තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය සාධන කැටායන වලට වඩා විශාලය කියලා. ඒක හරි. මොකද තුන්වෙනි ආවර්තයේ සෙට් එකකේ ප්‍රෝටෝන ගාන වැඩි. ඒක නිසා ඒ කියන්නේ ටීචර්ස්ලා ගාන වැඩි. නිසා ළමයින්ට එහාට මෙහාට යන්න බෑ. හැබැයි ඇනායන වල ගත්තොත් එහෙම එයාලගේ ඇනායන හැදෙද්දී ප්‍රෝටෝන ගාන නියතයි ඉලෙක්ට්‍රෝන ගාන තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒතර ළමයි ගාන තමයි වැඩි වෙලා තියෙන්නේ. ළමයින්ට හිත මෙහෙට යන්න පුළුවන්. ඒතර ඒක නිසා 5 හරි 4 තමයි වැරදි උත්තරේ. හරි. ඒක තමයි මුල් 10. අට හතත් ඕනේ. 7නේ. හරි. 7 මේක හරිනේ. 6 තේරුණා 4 තේරුණානේ. 7 7 බලන්න කියනවා MNS වල ද්‍රාව්‍යතා ගුණිතය KSP එක වට දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 15යි කියලා. H2S අම්ලයේ විඝටන නියත විඝටන නියත දීලා තියෙනවා K1 හා K2 පිළිවෙලින් 10 7යි 10 13යි කියලා. ඊට පස්සේ උඩට දීලා තියෙනවා මෙන්න මේ ප්‍රතික්‍රියාව දීලා එයාගේ සමතුලිතතා නියතය KC හොයන්න කියලා. ඒතර දැන් MNS ගත්තොත් එහෙම ඔයා මේකේ ප්‍රතික්‍රියා ටික තමයි ලියන්න තියෙන්නේ. MNS වල මොකද්ද වෙන්නේ? MNS solid එක Mn2 + A ධන S2 - A වෙනවා. ඊට පස්සේ දැන් මේ H2S දුබල අම්ලයේ විඝටන නියත ගත්තොත් එහෙම මුලින්ම H2S එක එයා කැඩෙනවා H + A වලටයි
HS minus aqueous වලටයි. ඕකට අදාළ එක තමයි K1 කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා HS minus aqueous H plus aqueous S2 minus aqueous. මේක K2. ඒතර ඔයා දන්නවා මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් මේකට මේක කැපෙනවා. ඔයාට එනවා H2S aqueous 2H plus aqueous ධන S2 minus aqueous කියලා. හරිද? මේක ගත්තොත් එහෙම ඔයාලට තේරෙනවා මේ වගේ ප්‍රතික්‍රියා දෙකක ගත්තොත් K1 K2 නම් මෙයාගේ මොකද්ද විඝටන නියත ප්‍රතික්‍රියා දෙකක් අපි එකතු කරාම විඝටන නියත ගුණ වෙනවා. يعني KC හරි මොකක් හරි නම් මේ කියන්නේ ඒ නියත දෙක ගුණ වෙනවා. එහෙනම් මෙතන මේ ප්‍රතික්‍රියාවට අදාළ විඝටන නියතය ඔයා ගත්තොත් එහෙනම් මේක වෙන්න ඕන K1 K2. හරිද? K1 K2. ඒක තේරුණාද? හරි. හරි. ඊට පස්සේ දැන් ඔයාට තියෙන්නේ මෙන්න මේකයි එකතු කරලා මෙන්න මේ සමීකරණය හදාගන්න. ඒතර මේක ගත්තොත් KSP. දැන් Mn2+ තියෙන්නේ වම් පැත්තේ H2S තියෙන්නේ Mn2+ තියෙන්නේ දකුණු පැත්තේ H2S තියෙන්නේ දකුණු පැත්තේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවෙම ආපසු ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවීයතය ගත්තොත් මේක 1 අගය. මේ පැත්තට සමතුලිතතාවීයතය 1 K1 K2. හරිද? දැන් තියෙන්නේ මෙයා මෙන්න මේ පැත්තට වෙන්න මෙන්න මේ ප්‍රතික්‍රියාවයි මේකයි එකතු කරන්න. ඔය දෙක එකතු කරාම අපිට මොකක්ද දෙන්නේ? MNS aqueous H2S aqueous sorry H2S නෙමෙයි 2H plus මොකද ආපසු ප්‍රතික්‍රියාව නේද? ආපසු ප්‍රතික්‍රියාවේ තියෙන S2 minus. ඒතර 2H plus aqueous ධන S2 minus aqueous වලින් හැදෙනා Mn2 plus ධන S2 minus මෙතන හැදෙනවා H2S. ඔයාලට මේකේ පේනවා S2 minus S2 minus කැපෙනවා. ඔයාලට මේ ප්‍රතික්‍රියාවම එනවා. ඒත් ඔයා මෙතන ප්‍රතික්‍රියා දෙකක් එකතු කරා කියන්නේ දැන් 1ට K1 K2 වැඩි වෙන්න ඕනේ KSP ගෙන්. දැන් මේක සලක දැන් තමයි ඔයා ආදේශ කරන්නේ. දැන් 1ට K1 K2 කියන්නේ 10 න 7යි 10 න 13යි. කියන්නේ 10 න 20යි. 1ට. KSP කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 න 15යි. දැන් ඔයා මේක සුළු කරොත් ඔයාට එනවා 5 වතාවක් 10 න 20 උඩට ආවට පස්සේ 10 න 15ට කැපිලා මෙතන එනවා උඩට 10 5. උත්තරේ එනවා 5 වැඩි කිරීම 10 5. ඒක තේරුණාද? හරි කියලා. හරි. තව මොකුත් නැහැනේ. 8 9 10 හරිනේ. අවුල් නම් කියන්න. 11 ඉඳන් 20 වෙනකම්. අමාරුයි කියන්නේ. 13 13 ඊට පස්සේ 16 17 16 17 ඉතරයිද? හරි. අපි බලමු 13. 13 කියනවා ගල් අඟුරු නියැදියක සල්ෆර් ප්‍රමාණය නිර්ණය කිරීමට පහත දැක්වෙන ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදිලු. ස්කන්ධය 1.6යි බිඳුවයි වෙච්ච ගල් අඟුරු නියැදියක් ඔක්සිජන් වායුව හමුවේ දහනය කරාලු. එතනින් SO2 හම්බුණාලු. එතන මෙතන නියැදිය තිබ්බ සල්ෆර් ඔක්සිජන් එකට ප්‍රතික්‍රියා කරලා SO2 හැදුවලු. දැන් මේ SO2 H2O2 ද්‍රාවණයකට එකතු කරගත්තලු. දැන් මේ SO2 H2O2 ද්‍රාවණයකට එකතු කරගත්ත. එතන මෙයා SO4 2- වෙනවා. මෙයා ගත්තොත් එහෙම H2O2 ඔක්සිහරණය වෙන්න ඕන වතුර බවට. දැන් කියනවා මෙම ද්‍රාවණය 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අනුමාපනය කරන ලදිලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අනුමාපනය කරන ලදී අන්තලක්ෂයට එළඹීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව තමයි අහන්නේ. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් SO2 H2O2 වලට එකතු කරගත්තට පස්සේ අපිට මේක SO4 2- කියලා නැතුව දැන් ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට දාන්නේ. අපිට මේක ගන්න පුළුවන්
H2SO4 කියලා. එහෙම ලියාගත්තා නම් ලේසි. දැන් තියෙන්නේ මේක බැලන්ස් කරන්න. මෙතන මේක බැලන්ස් කරන්න දෙයක් නැහැ. SO2 then H2O2 H2SO4 ප්‍රතික්‍රියාව බැලන්ස් නේ H2SO4. ඊට පස්සේ මේ H2SO4 එක ප්‍රතික්‍රියා කරන අපි දාලා තිනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Na2SO4 ධන H2O මෙතන එනවා දෙකක්. ඒ නිසා මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් දාන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 20ක් වෙලා තියෙනවා. ඒතර NaOH කොච්චරක් තියෙනවද? 18.1කින් 20ක් තියෙනවා. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10^3යි මවුල. ඒතර එයා එච්චරක් තියෙනවා නම් H2SO4 තියෙන්න ඕන ඒ වගේ භාගයක්. ඒ කියන්නේ එක වැඩි කිරීම 10^3යි. එහෙනම් එක වැඩි කිරීම 10^3යි. එහෙනම් SO2 එක වැඩි කිරීම 10^3යි. එහෙනම් සල්ෆර් එක වැඩි කිරීම 10^3යි. ඒතර 10^3 වතාවක් 32 බෙදන්න තියෙන්නේ 1.6 වතාවක් 100%. 100%ට 10^3ට ගත්තොත් කැපෙනවා 100යි. මෙතන ඉතුරු වෙනවා 10^1. ඒතර 3.2 කියලා ගත්තොත් 3.2 බෙදීම 1.6 කියන්නේ 100ට 2යි. 13ට උත්තරේ වෙන්න ඕන දෙවෙනි එක. ඒක තේරුණාද? ඔව් ඒක වැරදුනේ. ඒකක්කේ මං අර මේ SO2 H2O2 දැම්මම හ්ම්. H2SO4 කියලා නෙමෙයි ලියාගෙන තියෙන්නේ SO4 SO2 minus. හරි. ඒතර ඒක ඇත්තටම මමත් එහෙම මුලින් ලිව්වේ. උනාට දැන් ගාන දැක්කට පස්සේ ඒක මේ දැන් ගාන දැක්කට පස්සේ ඊට පස්සේ දාලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. දැන් H2O2 කියන එක ගත්තොත් මේ H2O2 මේ බෂ්මෙත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඒවට SO2 වල දීලා නැහැනේ දාපු ප්‍රමාණයක් මුකුත්. ඒක නිසා අපි හිතන්න ඕන වෙන්නේ මෙතන මෙන්න මේ ප්‍රතික්‍රියාව කියලා. SO2 H2O2 එක ගොඩාක් වෙලාවට යන්නේ SO2 minus හදන එක තමයි. එහෙම හැදිලා මේ ජල H2O2 H2O වෙන එක. හරිද? මෙතන වෙන්නේ මේක. හරි. ඊට පස්සේ බලන්න 16 කියනවා දුබල අම්ලයක් හා ප්‍රබල භෂ්මයක් මිශ්‍ර කර ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදාගෙන ඇත. pH සමානයි 6යි වන ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදා ගැනීමට අවශ්‍ය අම්ල භස්ම සාන්ද්‍රණ අතර අනුපාතය අහනවා. අම්ලය අනු භස්මය කියලා. හරිද? දැන් මේක ගත්තොත් එහෙම දුබල අම්ලයකුයි ප්‍රබල භස්මයකුයි මිශ්‍ර කරන්න. ඒතර දුබල අම්ලය අපි හිතමු HA කියලා. ප්‍රබල භස්මය ගම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. ඒතර මේ දෙන්නා මිශ්‍ර කරලා හදනවා NaA කියලා එකක්. NaH2O. ඒතර මේකේ ස්වාරක්ෂක ද්‍රාවණයක් හැදෙන්න නම් මෙයා අන්තිමට ඉතුරු වෙන්න ඕන. මෙයා ඉවර වෙන්න ඕන. මෙයාත් ඉතුරු වෙන්න ඕන. මොකද අපි දන්නවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ දුබල අම්ලයයි එයාගේ සංයුග්මක භස්මයයි දෙකම එකට ඉන්න ද්‍රාවණයක් කියලා. හරිද? හරි. ඊට පස්සේ ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදා ඇත pH සමාන 6 වන ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදා ගැනීමට අවශ්‍ය වන අම්ල හා භස්ම අතර සාන්ද්‍රණ අනුපාතය. එතන මේකේ අපි ගමු මේකේ මේ පරිමා ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ යාලා කියලා නෑ කොච්චර පරිමාවක්ද දාන්නේ කියලා. ඒත් අපේ හෙන්ඩර්සන් සමීකරණ ගත්තොත් එමේ හෙන්ඩර්සන් සමීකරණ තියෙන්නේ pH සමානයි pK දන ලඝු 10 පාදයට ලවණය බෙදීම අම්ලය. එහෙම නැත්නම් සංයුග්මක භස්මයේ බෙදීම සංයුග්මක අම්ලය. මේ ඔය ඔව්. ප්‍රශ්නේ ඕල් දීලා තියෙනව නේද? ඒක තමයි මේ. මේකේ මේ පරිමාවක් ගැන මුකුත් සඳහන් කරලා නැහැනේ. එතකොට අර මේ දැන් සාන්ද්‍රණත් දෙකක් පරිමාත් අනිවාර්යයෙන්ම දෙකක්නේ V1 V2 කියලා. ඒක නිසා ඇත්තටම මේක අපිට හදන්න බෑ. දත්ත මදි. ඔයාට මේ නිකන් ඉතින් pH සමානයි 6ක් වෙන අම්ල භස්ම අතර අනුපාතය කියන්නේ මේ සංයුග්මක භස්මයේ සංයුග්මක අම්ලය නෙමෙයිනේ.
සංයුක්මක භෂ්මයේ අම්ලය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ඔයා දාපු ප්‍රබල භෂ්ම ගැන. ඒතර ප්‍රබල භෂ්මයේ ඔයා කොච්චරක් දැම්මද කියන එක ඔයාට හොයාගන්න මෙතන දත්ත නැහැ. පරිමා ගැන අදහසක් දෙන්න ඕන. ඒ නිසා මේක හදන්න බෑ. ඒක තේරුණා නේද? ඔයාලා මේක කවුරුහරි හැදුවද? හදන්න try කරාද? ඒකක් හැදුවේ නෑ අර පරිමාව දීලා නැති හින්දා. ඒක තමයි පරිමාව නැතුව හදන්න බෑ. හරි. ඊට පස්සේ 17 17 කියනවා ඔයාට CH2OH තියෙනවා යට CH2COO කූච් එකක් තියෙන්නේ. කාබොක්සිල් එකක්. උඩ තියෙන ඇල්කොහොල් එකක්. ප්‍රධාන ඵලය අහන්නේ. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද්ද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඇල්කොහොල් එකට ජලීය සෝඩියම් දැම්මම නම් මෙයා CH2O- Na+ හදනවා. හැබැයි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සාමාන්‍ය ඇල්කොහොලයක් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙන්න මේ බෙන්සීන්ට සම්බන්ධ OH එකක්. ෆීනෝල් එක්කෙනෙක් ගත්තොත් එimhe එයාට ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ෆිනොක්සයිඩුයි වතුරයි හදන්න පුළුවන්. හරිද? ඒතර මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙයා බබා වගේ එහෙම්මම ඉන්නවා. මොකද එයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද සෝඩියම්ගේ භාෂ්මික ප්‍රබලතාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා වැඩි. හරිද? ඒතර එයා සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි කූච් එක ගත්තොත් එimhe කූච් එක මාරම ආම්ලිකයි. එයාට සෝඩියම් එක්කත් පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් පුළුවන්. සෝඩියම් කාබනේට් බයිකාබනේට් එක්කත් පුළුවන්. ඒතර එයා නිසා ඔයාට COO- Na+ එකක් එනවා. ඊට අමතරව ඔතන වතුර හැදෙනවා. ඒතර එයා නිසා මෙතන මේ වගේ එකක් එනවා. ඒ නිසා උත්තරය වෙන්නේ 3 වෙනි එක. මේක තේරුණාද? හැලෝ. තේරුණා. හරි. ඊට පස්සේ 21 ඉඳන් 30 වෙනකම්. ඉහ 30 ඔක්කොම කියන්නේ වැරදිව තියෙනවනේ. ලේසි ප්‍රශ්නයක් වුණාම ප්‍රශ්නයක් නැහැ. කීයද? මට ඇහෙන්නේ නෑනේ. මාව කැඩි කැඩි දැහෙන්නේ නෑ නේද? 23ද කොහෙද කියේ? 23. ටර්නර් කනෙක්ෂන් නෝද? හරි. මම 23ට කලින් මේ 18 චුට්ටක් කියලා දෙන්නම්. බලන්න 18 කියනවා මේ NO2CO එක ප්‍රතික්‍රියා කරලා NOCO මොකද්ද මල්ලි? මැසේජ් එකක් දාන්න මට ඇහෙන්නේ නැහැ. මම රෙකෝඩින් එක දාන්නම්. මේ මට නැත්තම් මේ වෙන දවසක් නැහැ කරන්න. හරි. බලන්න 18 NO2CO NOCO2 කියන ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතා නියමය වන්නේ මේක කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නෙමෙයි.
අනිවාර්යෙන් කියන්න පුළුවන් ඔයාලට මේක දැක්කම. මෙයාගේ පෙළ එකක් නෙමෙයි මෙයාගේ CONO2 දෙකම ශීඝ්‍රතාවයට එන්න ඕන මෙයාගේ පෙළ මෙයා මොනවාද මූලික ප්‍රතික්‍රියාවක් නම්. ඒතර මෙයා මූලික ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මෙයා බහුපියවර ප්‍රතික්‍රියාවක්. මේකට CO ස්වල්පයක් ඇතුල් කරාම ශීඝ්‍රතාවයට මොකක්ද අහනවා වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගත්තොත් එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. එයාව දැම්ම කියලා වෙනස් වෙන්නේ නැහැ. මොකද එයා ඔයාගේ ශීඝ්‍රතා ප්‍රකාශනය ඇතුලේ ඇතුළත් වෙන්නේ නැති හින්දා. K එක ගත්තොත් එහෙම K වෙනස් වෙන්නෙත් නැහැ. ඉතින් පිටින් කවුරු හරි දැම්මොත් මට කියන්න මේ K කියන නියතය රඳා පවතින සාධක මොනවාද? කියන්නේ මේ K වෙනස් වෙන්නේ මොනවා වෙනස් කරාමද? උෂ්ණත්වය වෙනස් කරාම K වෙනස් වෙනවද? ඔව් උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස් කරාම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා බැලුවොත් එහෙම උෂ්ණත්වය වැඩි කරද්දී ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක ඔයාලට පැහැදිලි කරන්න බෑනේ. මොකද සාන්ද්‍රණයත් උෂ්ණත්වය වැඩි වෙද්දී ආසන්නව නියතයි නම් උෂ්ණත්වය වැඩි වෙද්දී ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ K වැඩි වෙන හින්දා. ඊට පස්සේ මට කියන්න උත්ප්‍රේරකයක් දැම්මම K වෙනස් වෙනවද? නැහැ. වෙනස් වෙනවා. උත්ප්‍රේරකයක් දැම්මම ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් K වැඩි වෙනවා කියලා. K වැඩි වෙන නිසා තමයි උත්ප්‍රේරකයකිනුත් K වැඩි වෙනවා. K වැඩි වෙන නිසා තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ 23 ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් සෙල්සියස් 25 දී ජලයේ දිය කළ විට ද්‍රාවණයේ උෂ්ණත්වය අඩුවේ. පහත සඳහන් කුමන ක්‍රියාවලියේ ඩෙල්ටා H නෝට් සත්‍ය වේද කියලා අහනවා. සාමාන්‍යයෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙනම් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වෙද්දී ඔයා භාජනය ඇල්ලුවොත් එහෙනම් ඔයාගේ අතට දැනෙනවා කූල් එකක්. හරිද? කූල් එකක් දැනෙනවා කියලා කියන්නේ එයාගේ ඩෙල්ටා H එක මොකද්ද වෙන්න ඕනේ? ඒක තාප අවශෝෂකයි. තාප අවශෝෂක නම් ඩෙල්ටා H ධනයි. උත්තර තුනක් තියෙනවා. ඩෙල්ටා S ගත්තොත් එහෙම දැන් ඔයා හිතන්නකෝ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඔයා දැකලා තියෙනවා නම් ජලය දිය කරනවා. එයා ජලය දිය වෙනවා. ඒ කියන්නේ එයාගේ ඩෙල්ටා G මොකද්ද? ඩෙල්ටා G එක ඇමෝනියම් ක්ලෝරයිඩ් සංසිද්ධ ජලය දිය වෙනවා නම් ඩෙල්ටා G එක සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ධනද ඍණද? ඍණ. ඍණ. ඩෙල්ටා G එක ඍණයි. ඒතර ඩෙල්ටා G ඍණ වෙන්න නම් කවදාවත් ඩෙල්ටා S ඍණ වෙන්න බෑ. මොකද ඩෙල්ටා S එකත් ඍණ වුණොත් මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන්නේ නැහැ කිසිම උෂ්ණත්වයක. එතකොට ඒක නිසා ඩෙල්ටා S එක ධන වෙන්න ඕන. ඒක නිසා මේකේ උත්තරේ ඒක. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙයා කැඩිලා හැදෙන්නේ සොලිඩ් එකෙන් ඒකස් අයන දෙකක්නේ. ඒතර අයන වල ගත්තොත් එimhe සචලතාවය වැඩිනේ. ඒතර ඒක නිසා ඩෙල්ටා S ධන වෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඒතර 23ට උත්තරේ වෙන්නේ 1. තරණ ඔයාලට ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් මේ මගේ WhatsApp එකට දාන්න. මේ මට මේ කලින් කිව්ව එකත් හරියට ඇහුන්නේ නැහැ. හරි. ඊට පස්සේ අක්ක 29යි 23 23ක 29 කියන්නකෝ. 29 29 පහත සඳහන් කුමන වගන්තිය C6H5NH2 පිළිබඳ අසත්‍ය වේද කියලා අහනවා. එතන C6H5NH2 කියලා කියන්නේ ඇනිලීන්. ඇනිලීන් ගැන මොකද අසත්‍ය කියලා තමයි අහන්නේ. ඇනිලීන් ගත්තොත් එහෙම ඇනිලීන් CH3COCl එක ප්‍රතික්‍රියා කරලා මොකද්ද වෙන්නේ? CH3CO NH බෙන්සීන්. ඔහොම හදනවා. ඒතර මෙයාට අපි කියන්නේ ද්විතීයික ඇමයිඩයක් කියලා. NH ගේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවනේ කාබනික කාණ්ඩ. ඒතර එයා ද්විතීයික ඇමයිඩ. ඒතර ඒමයිඩයක් හදයි කියන එක හරි. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කළාම ඇමෝනියා වායුව පිට වේ කියලා කියනවා. එතකොට මේක ගත්තොත් එහෙම ඔයා ඇනිලීන් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද්ද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් ඇනිලීන් වලට අම්ලයක් හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් අම්ලයක් නෙමෙයි භස්මයක් දැම්මොත් එහෙම මෙතන ඇමෝනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇනිලීන් රත් කරාම මොකක්ද හම්බෙන ඵලය? මෙතන ගත්තොත් අපි සාමාන්‍යයෙන්
CH3NH2 වගේ එකට අපි ඇත්තටම කතා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන ප්‍රතික්‍රියාවක්. ඇනිලින් වලටත් අපි මෙහෙම ප්‍රතික්‍රියාවක් ඇත්තටම කතා කරන්නේ නැහැ. අපි මෙන්න මෙයාට නම් කතා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරාම ඇමෝනියා පිට වෙනවා කියලා. මෙයා ජල විච්ඡේදනය වෙලා මෙයා මෙතන හැදෙනවා CH3COO- Na+. හරිද? මෙයාගෙන් එහෙම ඇමෝනියා පිටවීමක් වෙන්නේ නැහැ. මේක වැරදි. බ්‍රෝමීන් ජලයත් එක්ක සුදු අවක්ෂේපයක් දෙනවා. මෙයත් දෙනවා. ෆීනෝලුත් දෙනවා. මේක හරි. නයිට්‍රස් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ෆීනෝලයක් ලබා දෙයි කියලා කියන නයිට්‍රස් අම්ලය කියන්නේ NaNO2HCl. ඒතර මේක දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මෙයා OH එකක් වෙනවා. මේක 0.5 අතර දැම්මොත් ඔයාට හම්බ වෙනවා ඩයසෝනියම්. මෙයාට වඩා භාෂ්මිකතාව අඩුයි කියනවා C6H5CH2NH2. සාමාන්‍යයෙන් මෙතන තියෙන ප්‍රාථමික ඇමීනයක්නේ. දැන් බෙන්සීන් වලට සෙට් වුණාට CH2 එකට සෙට් වෙලා තමයි NH2 එක සෙට් වෙලා තියෙන්නේ. ඒතර කෙලින්ම සෙට් වෙනවට වඩා මෙතනින් එයාට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණයක් තියෙනවා නයිට්‍රජන් කාණ්ඩයට. ඒතර එයාට ගත්තොත් එහෙම එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ඇනිලින් වලට වඩා. ඒතර මෙයා ගත්තොත් මෙයාගේ භාෂ්මිකතාවය ඇනිලින් වලට වඩා අඩුයි. එතකොට ඒක නිසා පහ හරි දෙවෙනි උත්තරය වැරදි. ඒක තේරුණාද? ඔයා ඇනිලීන්ගේ HCl එක ප්‍රතික්‍රියාවක් කතා කරනවා. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව කතා කරන්නේ ඇමයිඩ වල. ඔයා ඇමීන වලවත් ඇනිලීන් වලවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් කතා කරන්නේ නැහැ. 30 ඔයාට කියනවා CH3COOAG හා ස්පර්ශ වෙමින් පවතින සංතෘප්ත සිල්ව ඇසිටේට් ද්‍රාවණ 4ක් බීකර 4ක අඩංගු වේ කියලා කියනවා. එක් එක් ද්‍රාවණය ගෙන එක් එක් බීකරයට වෙන වෙනම එකතු කළ විට සිල්ව ඇසිටේට්හි ද්‍රාවතාවය වෙනස් වෙන්නේ කෙසේද කියලා අහනවා. එතකොට මෙතන පතුලේ තියෙනවා මොකද්ද? CH3COOAG සොලිඩ් එකක්. ඒතර මේ උඩ තියෙන්නේ සංතෘප්ත සිල්ව ඇසිටේට් ද්‍රාවණයක්. Ag+ CH3COO- දෙන්නා මේකේ දැන් සංතෘප්තයි. දැන් ඔයා කියනවා මේකේ ද්‍රාවතාවය වැඩි කරන්න අඩු කරන්න එක එක ඒවා දාලා තියෙනවා. මුලින්ම දානවා CH3COO Na+. දැන් මෙයාගේ සමතුලිතතාව ලිව්වොත් Ag+ CH3COO- CH3COOAG. ඔහොමනේ තියෙන්නේ. එතකොට ඔයා CH3COO දැම්මම මොකද්ද වෙන්නේ? මෙයා වැඩි වෙනවා. ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා. ඇසිටේට් වල ද්‍රාව්‍යතාවය ගත්තොත් ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මේකේ මේ සිල් ඇසිටේට් වල ද්‍රාව්‍යතාවය ගත්තොත් එහෙම ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ද්‍රාව්‍යතාවය අඩු වෙයි කියන්නේ අවක්ෂේප වෙනවා කියන එක. ඒතර ද්‍රාව්‍යතාවය අඩුවේ 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 අඩුවේ. ඉතින් තනුක HNO3 දානවා කියලා කියනවා. තනුක HNO3 දාන කරේ මම AgNO3 ගන්නවකද? AgNO3 දැම්මමත් මෙයා වැඩි වෙන නිසා ආයෙමත් අඩුවේ 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 අඩුවේ. හරිද? එසේ තනුක HNO3 දානවා. තනුක HNO3 දැම්මම මොකද්ද වෙන්නේ? මේකේ ඔය CH3COO- වලට ඕනනම් ඔය H+ එක ප්‍රතික්‍රියා කරලා හදාන්න පුළුවන් CH3COOH. ඔහොම. CH3COOH හදන්න පුළුවන්. එතකොට ඔයා එළියෙන් H+ දැම්මම මෙතන තියෙන CH3COO- H+ එක ප්‍රතික්‍රියා කළා මෙහෙම යනවා. ඒතර ඒකෙදි මොකද්ද වෙන්නේ? මෙයා අඩු වෙනවා. මෙයා අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? මෙයාව වැඩි කරගන්න අවක්ෂේපය දිය වෙනවා. අවක්ෂේපය දිය වෙනවා කියලා කියන්නේ ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒතර ද්‍රාව්‍යතාවය වැඩි වේ වැඩි වේ වැඩි වේ. ඒතර එක උත්තරේ කපන්න පුළුවන් දැන්. ඊටසේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද්ද වෙන්නේ? මෙතන ගත්තොත් එහෙම දැන් CH3COO- කියන්නේ භාෂ්මික කෙනෙක්. එතකොට CH3COO- කියන්නේ භාෂ්මික කෙනෙක් නම් අපි මෙයාගේ ජලයත් එක්ක සමතුලිතතාව ලිව්වොත්
CH3COO minus H2O CH3COOH OH minus. ඒතර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දි මොකක්ද වෙන්නේ? OH minus වැඩි වෙනවනේ. OH minus වැඩි වෙන නිසා මේ ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා මේ පැත්තට. මේ පැත්තට. මේ පැත්තට වැඩි වෙනවා කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් ඇසිටේට් CH3COO minus වැඩි වෙනවා කියලා. මෙයා වැඩි වෙනවා. එයා වැඩි වෙනවා නම් ප්‍රතික්‍රියාව යන්න ඕන මොන පැත්තටද? ඉස්සරහට. එතකොට ඉස්සරහට යන්න ඕන කියලා ගත්තොත් ඉස්සරහට යන්න ඕන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ද්‍රාවතාවය අඩු වෙන්න ඕන. හැබැයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක්. ඔයා මේ අවක්ෂේපෙට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් AgCH3COO කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන එකකුත් නෙමෙයි. දැනට අපිට තියෙන්නේ 3යි 4යි. 4යි උත්තර දෙක. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මෙතන මම H+ දැම්මම CH3COH හදනවා කියලා ගත්තා. හැබැයි මේ ද්‍රාවණයේ CH3COOH මෙතන H+ දැම්මම හැදෙන්න පුළුවන් අනිවාර්යෙන්. හැබැයි මෙතන දැනටමත් මේ සමතුලිතතාව ඔල්රෙඩි තියෙනවා කියලා ගත්ත එක ප්‍රශ්නයක් නෑ. අපිට මෙතන කියලා නෑනේ CH3COOH උඩින් දාලා AgNO3 එක මිශ්‍ර කරලා මේ අවක්ෂේපය හැදුවේ කියලා. ඒක නිසා අපිට එකපාරටම මෙහෙම ලියන්න බැහැ. මෙයාගේ මෙතන මෙහෙම ගන්න පුළුවන් නේ අපිට Ag+ කියන එක Ag+ කියන එක්කෙනා එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH- ප්‍රතික්‍රියා කරලා හදනවා AgOH. මෙයා ස්ථායි වෙන්න පත් වෙනවා Ag2O බවට. ඒතර Ag+ මොකද වෙන්නේ? Ag+ දැන් මේ ප්‍රතික්‍රියාවට Ag+ යනවා කියන්නේ Ag+ අඩු වෙනවා. Ag+ අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියාව ආපස්සට යනවා. ඒ කියන්නේ ද්‍රාවතාවය වැඩි වෙනවා. ද්‍රාවතාවය වැඩි වෙනවා. කලින් මම අර ගත්ත සමීකරණ ඇත්තටම මෙතන ලියන්න බෑ. මොකද අපි දන්නේ ඒ සමීකරණේ හරියටම මෙතන තියෙනවද කියලා. දැන් H+ දාන නිසා අනිවාර්යයෙන්ම මේක වෙනවා. හැබැයි අරක අපිට කියන්න බෑ දැනටමත් මෙතන පවතින සමතුලිතතාවයක් කියලා. මොකද මම දන්නේ මේක කොහොමද හැදුවේ කියලා මේ ද්‍රාවණය. ඒක තේරුණාද? ඒතර මේකේ උත්තරේ වෙන්න ඕන 3. ඔව් ඒකේ තේරෙනවා. හරි. ඒකට මොකද්ද උත්තරේ ගත්තේ? ඒක මේ 4 ගත්තේ. හරි. ඊට පස්සේ අපේ මේ ඔව් අර කලින් මේකේ අර මේ 18 වෙනි ප්‍රශ්නේ අර කේනියතයයි අර ඒක කතා කරේ මේ ඒකේ අර ඔව් කේනියතේ දැන් අර උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ සමතුලිතතා නියතය වෙනස් වෙනවද? උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ මෙතන සමතුලිතතා නියතනේ KC කියන එක වෙනස් වෙන්නේ නැහැ. K කියන එක වෙනස් වෙනවා. ශීඝ්‍රතා නියතේ. දැන් එහෙම වුණොත් එහෙම දැන් උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ ඔයාලට පෙන්වන්න බෑනේ කොහොමද ශීඝ්‍රතාවය වැඩි වුනේ කියලා. ඒකයි. දැන් ඔයා උත්ප්‍රේරකය දැම්මම සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහනේ. හැබැයි උත්ප්‍රේරකය දැම්මම කොහොමද ඔය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි කරද්දී ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම වෙන්නේ K වෙනස් වෙන හින්දා. තේරුණාද? KC වෙනස් වෙන්නේ නැහැ. KC කියන්නේ වෙන එකක්. සමතුලිතතා නියතේනේ K කියන්නේ වෙන එකක්. හරි තේරුණාද? හරි. හරි. අර දැන් ඉදිරි ප්‍රතික්‍රියාව ආපසු ප්‍රතික්‍රියාවෙන් අපි KC මොකක් හරි එකකට ගන්නවා නම් ඒකෙදි ඉදිරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා නියතය ආපසු එකයි දෙකම වෙනස් වෙන නිසා KC වෙනස් වෙන්නේ නැහැ. අර අපි සාමාන්‍යයෙන් KF බෙදීම KB කියලා ගන්න KC එක සමතුලිත ප්‍රතික්‍රියාවක දෙකම වෙනස් වෙන නිසා ඒ බලපෑම කැපිලා යනවා.
හරි. ඊට පස්සේ 30 වෙනකන් හරි. ඊට පස්සේ 31 ඉඳන් 40 වෙනකන් අමාරු ඒවා. 36 36 37 37 එච්චරද? තරන්ට මොනවාරි කිව්වද? 39ත් අහන්නකෝ ඔයා. 39 හරි. මේකේ 31 ඕකේ 30 දැන් 32 වගේ එක නම් අනිවාර්යෙන්ම ඔයාට කොච්චර 3D හිතන්න පුළුවන් වුණත් මේ රූපේ අඳින්නම ඕන. අඳින්නේ නැතුව කෝණ මේ බලලා එකම තලයේ එහෙම කරන්න බෑ. අනිවාර්යෙන්ම අඳින්න ඕන. මම 34ක් චුට්ටක් කරන්නම්. 34 කියනවා මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය සෑම විටම සත්‍ය වේද කියලා. උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක හැම වෙලේම වෙන එකක්. උෂ්ණත්වය වැඩි කරාම මේ ලෝකේ තියෙන ඕනම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. It's a B. ප්‍රතික්‍රියා මාධ්‍යෙන් ඵල ඉවත් කිරීමෙන් ශීඝ්‍රතාවය වැඩි කළ හැක කියලා කියනවා. එතන ඔයා ඔය ඵල ඉවත් කරලා කරන ප්‍රතික්‍රියාව ඉදිරි නැඹුරු කරනවා. හරිද? ඵල ඉවත් කරාට පස්සේ ප්‍රතික්‍රියාව ඉදිරි නැඹුරු වෙනවා. ඒතර ප්‍රතික්‍රියාව ඉදිරි නැඹුරු වෙනවා කියන එක ඒක මේ එක පැත්තකට විතරක් කරන ප්‍රතික්‍රියාවකට හරියන්නේ නැහැ නේ. තියා කොහොමද ඉස්සරහට යන්නේ? දෙපැත්තටම වෙන ප්‍රතික්‍රියාවක තමයි ඒක තියෙන්නේ. ඒතර ඒක නිසා ඕකේ B වැරදි. A හරි B වැරදි. සෑම විටම සත්‍ය වේද කියන එක අහන්නේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වඩාත්ම සෙමෙන් සිදුවන පියවරේ ශීඝ්‍රතාව මත රඳා පවතී. ඒක හරි. අපි ඒකට කියනවා වේග නිර්ණක පියවර කියලා. ඩෙල්ටා G ඍණ කිරීමෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කළ හැක කියලා කියනවා. ඔයා දැනට තියෙන ඩෙල්ටා G එක ඍණ දැනට කොහොමත් ඩෙල්ටා G එක ඍණ වෙන්න ඕන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම්. මොකද ඩෙල්ටා G එක ධන වුණොත් ඔයා දන්නවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බෑ කියලා. ඩෙල්ටා G එක ඍණ වැඩිපුර ඍණ කරා කියලා ඔයාලට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න බෑ. ඒ නිසා මේකත් වැරදි. උත්තරේ වෙන්නේ 5 වෙනි. ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි යමු 30. ඔව්. ඒක මේ C එක වැරදි නේද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වඩාත්ම සෙමෙන් සිදුවන පියවරේ ශීඝ්‍රතාවය මත රඳා පවතී. ඇයි වැරදි? ඒකාගේ ප්‍රශ්නේ දීලා තියෙන අර මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය. ඕනේ. එතකොට මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ එක පියවරකින් සිද්ධ වෙන. ඕනේ. ඒක තමයි. ඒක වැරදිනේ. C එක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වඩාත්ම සෙමෙන් සිදුවන පියවරේ ශීඝ්‍රතාව මත රඳා පවතී. මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති සෑම විටම සත්‍ය වේද? මෙහෙම අපිට ඒක වැරදීම කියන්නත් බෑ. දැන් ඔයා හිතන්නකෝ දැන් ප්‍රතික්‍රියාව කියන එක බහුපියවර ප්‍රතික්‍රියාවක් කියලා. අපි හිතමු 1 2 3 4 කියලා. මේකේ තුන්වෙනි පියවර තමයි වේග නිර්ණක පියවර. එතකොට මෙතන කියන්නේ අපි කියනවා දැන් මූලික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තමයි වේග නිර්ණක පියවරේ ශීඝ්‍රතාවය මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන එකත් අපිට කියන්න පුළුවන් නේ. එතන මෙතන කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වඩාත් සෙමෙන් සිදුවන පියවරේ ශීඝ්‍රතාවය මත රඳා පවතී. ඒතර මේක මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට අදාළව තමයි අපි MCQ ටික කතා කරන්නේ. ඒකේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වඩාත්ම සෙමෙන් සිදුවන පියවරේ ශීඝ්‍රතාවය මත රඳා පවතී කියන එක වැරදි කියලා ගන්න බෑ. ඒක හරි. ඒ කියන්නේ දැන් ඒ වගේ ප්‍රශ්න අපෙන් යාළුවා සම්මතයෙන් අහනවා අඩුයි. ඒ කියන්නේ ඔයාට මූලික ප්‍රතික්‍රියාවක් ගැන කියලා ඊට පස්සේ ආයමත් නිකන් බහුපියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය එහෙම කිව්වම එයාට බහුපියවර ඔයා මූලික එකක් අහලා තියෙන්නේ හැබැයි බහුපියවර එකක් ගැන කියලා තියෙන්නේ කියලා එහෙම වැරදි දාන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ එක තියෙන එක හරි නම් මෙතන දැන් සම්බන්ධයක් නැත්තේ නෑනේ. මං කියන කාට තේරෙනවද?
ඔව් අක්කේ අර මං හිතුවේ මේ අර බහුපියවර ප්‍රතික්‍රියාවක් නැන්නේ ඕක මේ නෑ නෑ. ඔව් එතන මොකද මූලික ප්‍රතික්‍රියාවක් තියෙන්න පුළුවන් බහුපියවර ප්‍රතික්‍රියාවක් අස්සෙත්. ඒ වගේ එකක ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය රඳා පවතින්නේ සෙමෙන් සිද්ධ වෙන එක මත. ඒ කියන්නේ මූලික ප්‍රතික්‍රියාව මත තමයි. මේක කියන්නේ මූලික ප්‍රතික්‍රියාව ගැන. එතකොට අපිට මේක වැරදි කියන්න බෑ. කියන්නේ මූලික ප්‍රතික්‍රියාවක් ලොකු ප්‍රතික්‍රියාවක් අස්සෙත් තියෙන්න පුළුවන් නේ. ඒතර ඒ ලොකු ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වඩාත්ම සෙමෙන් සිද්ධ වෙන මූලික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය මත තමයි රඳා පවතින්නේ. තේරුණාද? ඔව් හරිනේ? හරි. ඊට උත්තරේ 5. 36 නයිට්‍රික් අම්ලය සම්බන්ධයෙන් කුමන වගන්තිය අසත්‍ය වේද කියලා අහනවා. සංශුද්ධ නයිට්‍රික් අම්ලය අපි ගත්තොත් එහෙම එයා අපි කතා කරනවා ලා කහ පාට ද්‍රවයක් තමයි. ඒක හරි. අපි සාමාන්‍යයෙන් නයිට්‍රික් අම්ලය ගබඩා කරලා තියෙන්නේ අර ඔයාලා ඔය මේ බෙහෙත් එහෙම දාන ඔය මේ මොනවාද පපුවේ කැක්කුම එහෙම එන මේ සීයලා එහෙම ඉන්න සීයලාච්චිලා එහෙම ඉන්නවා නම් දැකලා තියෙනවා. ඉතින් මේ දිවයට තියාගෙන පෙත්තක් දෙනවා. ඒක තියාගන්න දෙනවා බෝතලයක් නිකන් දුඹුරු පාට වගේ. අන්න ඒ වගේ බෝතල් වල තමයි දාලා තියෙන්නේ HNO3. නයිට්‍රික් අම්ලයේ සියලුම NO බන්ධන දිග සමාන වේ. මේ වගේ ඕන ප්‍රශ්නයක් බන්ධන දිග ඕන එකක් ආදී හැම වෙලේම මුලින් පුරුදු වෙන්නේ ලුයිස් වේ අනිවාර්යෙන් අඳින්න. ඔයාට ඒක කොච්චර පුළුවන් වුණත් අනිවාර්යෙන් ඒක අඳින්න. ඉතින් මේ ගත්තොත් එහෙම O N O මේකේ සියලුම NO බන්ධන වල දිග සමාන වෙන්නේ නැහැ. මොකද මෙතන O එක H එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මෙයාලගේ මුහුම් කරනත් වෙනස්නේ. ඒතර මේ බන්ධන දිග සමාන වෙන්න පුළුවන් මෙන්න මේ දෙන්න. හැබැයි කවදාවත් මෙයත් එක්ක සමාන වෙන්න බෑ. ඒක නිසා මේක වැරදි. මේක හරි. නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක කියලා කියනවා. ඔක්සිහාරකයා මොකද්ද වෙන්නේ? ඔක්සිහාරකයා ඔක්සිකරණය වෙනවා. හරිද? ඔක්සිහාරකයා නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක. ඒතර අපි HNO3 ගත්තොත් එහෙම නයිට්‍රජන් එයාගේ උපරිම ඔක්සිකරණ අංකයෙන් තමයි ඉන්නේ. ඒක හරි. හැබැයි ඔය හිතන්න HNO3 Mg එක ප්‍රතික්‍රියා කරනවා කියලා. HNO3 Mg එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේකේ ගත්තොත් එහෙම නෑනේ Mg එක ප්‍රතික්‍රියා කරාම MgNO3 H2 පිට වෙනවා. ඒතර එතනදිත් තාමත් මෙයා ඔක්සිහරණයක් නේ වෙන්නේ. නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක. නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක කියන එක හරි. එය වැදගත් පොහොරක් වන ඇමෝනියම් නයිට්‍රේට් නිෂ්පාදනයට භාවිතාවේ හරි. නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක. HNO3 ගත්තොත් මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 5යි. ඒතර සාමාන්‍යයෙන් මෙයා ඔක්සි හරණය වෙනවා NO2ට. සමහරක් වෙලාවට මෙයාට NO වලට යන්නත් පුළුවන්. එතකොට මෙතන ධන 2යි, මෙතන ධන 4යි. එතකොට ඔක්සිහාරකයක් කියලා කියන්නේ එයා ඔක්සිකරණය වෙනවා. එයා ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ මෙතන HNO3 ගත්තොත් එහෙම හයිඩ්‍රජන්ටත් බෑ. නයිට්‍රජන්ටත් බෑ ඔක්සිකරණය වෙන්න. මොකද දැනටමත් ඒ දෙන්න එයාලගේ උපරිම ඔක්සිකරණ අංකවල ඉන්නේ. ඔක්සිජන් ගත්තොත් එහෙම HNO3 වල ඉන්න ඔක්සිජන් මොකද අපි සාමාන්‍යයෙන් ඔය ඔක්සිකාරක කතා ගැන කියද්දි අපිට මේ එක්කෙනෙක් ගැන විතරක් හිතලා බෑ. ඒ කියන්නේ දැන් මොකක් හරි සංයෝගයක් වගේ දැන් මෙතන තියෙන HNO3 කියන එකනේ. ඒතර HNO3 කියන එකේ අපි මොකද්ද HNO3 කියන ඔක්කො ගැනම හිතන්න ඕන. දැන් අපි ඇමෝනියා ගියම ගත්තොත් එහෙනම් ඇමෝනියා වල එහෙම සමහරක් වෙලාවට දෙනවා ඇමෝනියා වලට තවදුරටත් ඔක්සිහරණය වෙන්න බෑ කියලා. මොකද නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය දැනට කීයක් තියෙනවද? ඍණ 3ක් තියෙනවානේ. හැබැයි ඇත්තටම අපි ගත්තොත් එහෙම හයිඩ්‍රජන් වලට යන්න පුළුවන් නේ. ඍණ 1 තියෙන හයිඩ්‍රජන් වලට H2 වලට යන්න පුළුවන් අවස්ථා තියෙනවානේ. එතකොට මේකේ මේ HNO3 වල ඔක්සිජන්ට
යන්න පුළුවන් ඔක්සි හාරකයක් කියලා කියන්නේ මෙයා ඕනෙවැනි ඔක්සිකරණය වෙන්න ඕන. HNO3 වල ඔක්සිජන් ප්‍රතික්‍රියා වෙන අවස්ථා ගත්තොත් මොනවද තියෙන්නේ? ඔක්සිජන්ට දැනට එයා ඉන්නේ ඍණ 2. එයාට කෙලින්ම නයිට්‍රික් අම්ලය ඔක්සිජන්ට ක්‍රියා කළ නොහැක. නෑනේ මේක ඔක්සිජන් අපි යන ඒවා කතා කරන්නේ නෑ. මේක හරි. මේකේ මේ අසත් එකනේ අහන්නේ. අසත් එක. හරි හරි. මේකේ සංශුද්ධ HNO3 අම්ලය ගැන කියලා සාමාන්‍යයෙන් HNO3 ගත්තොත් එimhe HNO3 කැඩෙනවා NO2 වලටයි H2O වලටයි O2 වලටයි. හරිද? අපිට අර මේ HNO3 නිෂ්පාදනය ඕන වෙන මූලද්‍රව්‍ය ටිකම තමයි. මේකේ මෙන්න මේ NO2 කියන එක්කෙනා නිසා මෙයාට ලා කහ පාටක් එනවා. ඒතර සාමාන්‍යයෙන් ඔයා ගොඩාක් වෙලාවට දකින HNO3 අම්ලය කහ පාටයි. හැබැයි මෙතන කියන්නේ සංශුද්ධ එක ගැන. ඒතර සංශුද්ධ එක ගත්තොත් මේක අවර්ණයි. මේක හරි. මේකේ උත්තරේ එන්න ඕන 3නේ. අකින්නකේ උත්තරේ 1 දීලා තියෙන්නේ. එක එක නේද? තමයි ඇත්තෙන්න. 3 නෙමෙයිද? හරි. අසත් අසත් එක එක නෑ. හරි. වැරදි පළවෙනි දෙක වැරදි. AB උත්තරේ එන්නේ මේ එක අසත් එක නහන්නේ. සංශුද්ධ එක නම් අවර්ණයි. සාමාන්‍යයෙන් ඔයා ගොඩාක් වෙලාවට දකින HNO3 හැබැයි ලා කහ පාටයි. මොකද මෙයාගේ මෙන්න මේ සූර්යාලෝකයේ හමුවේ මෙන්න මේ විකිරණ ප්‍රතික්‍රියාව වෙනවා. ඒක නිසා ඔය හැදෙන NO2 නිසා ගොඩක් වෙලාවට කහ පාටට තමයි පේන්නේ. ඒක නිසා තමයි අර දුඹුරු පාට බෝතල් වල ගබඩා කරන්නේ ආලෝකය එන එක නවත්තන්න. හරිද? අර මේ GTN කියලා බෝතල් જાතියක් තියෙනවා. ඒ වගේ ඒ බෝතල් වල පාටම දුඹුරු පාට බෝතල් වල තමයි මෙයා ගබඩා කරන්නේ ආලෝකයෙන් මේ කඩන එක නවත්තන්න. 38 උත්තරේ 1. හරි. 37 කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර CO2 සාදන විට ජූල් 40ක තාප ප්‍රමාණය පිටවේ කුමන වගන්තිය සත්‍ය වේදී කියලා තමයි අහන්නේ. CO2 මවුලයක් සඳහා C හා O2 වල විඝටනයට මේ කියන්නේ කාබන් O2 එක ප්‍රතික්‍රියා කළ CO2 හදන්න CO2 0.4ක් හදන්න ජූල් 40ක් යනවා. එහෙනම් එක මවුලයක් හදන්න ඔයාට යන්න බෑ 100ක්. ඒතර CO2 මවුලයක් C හා O2 වලට විඝටනය කිරීමට 100යි කිලෝජූල් තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා කියනවා. ඒතර මේක ඩෙල්ටා H ඍණ එකක් නේ. මෙතන 400ක් පිට වෙනවා. මෙතන 100ක් පිට වෙනවා. එහෙනම් මේ පැත්තට කඩන්න නම් ඔයා 100ක් දෙන්න ඕන. එතන මේක හරි. CO2 ග්‍රෑම් 11ක් හදන්න 25ක් ඕනලු. ඒතර ග්‍රෑම් 11ක් කියන්නේ මවුල නම් 0.25ක් නේ. එහෙනම් ජූල් 25ක් තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙයි නෙමෙයි තාප ප්‍රමාණය පිට කර. ඒතර අවශ්‍ය වෙයි කියලා කිව්වොත් මෙතන නිකන් අපි එයාට මේ තාපය දෙන්න ඕන වගේ එකක් මෙතන කියන්නේ. ඒතර ඒක නිසා මේක වැරදි. ඵලයන්ගේ එන්තැල්පි අගයන්ගේ එකතුව ප්‍රතික්‍රියකවල එන්තැල්පි අගයන්ට වඩා අඩු වේ කියලා කියනවා. මොකද මෙයා තාපදායක එකක් නේ. ඒක හරියි. ඵලයන්ගේ එන්තැල්පි අගයන්ගේ එකතුව ප්‍රතික්‍රියකවලට වඩා වැඩි වුණා නම් මොකද්ද වෙන්නේ? මේක තාප අවශෝෂක වෙනවා. මේක තාපදායක එකක් නිසා මේකේ උත්තරේ වෙන්නේ AC විතරයි. ඒක මොකද්ද වැරද්ද? ඒක වැරදුනේ ඇයි? ඒක කියන්නේ මේ තාප ප්‍රමාණය ගණනය කරද්දී මොකක් හරි අවුලක් ගියනේ. හරි. හරි. ඊට පස්සේ මම 38ත් පොඩ්ඩක් කරන්නම්. 38 කියනවා ප්‍රතික්‍රියාවක පෙළ හා අනුකතාවය එකම වේ කියලා කියනවා. පෙළ හා අනුකතාවය. ඒතර අපි ගත්තොත් එහෙනම් මොකක් හරි ප්‍රතික්‍රියාවක් මෙහෙම ගමුකෝ
මූලික ප්‍රතික්‍රියාව ගැන කියන්නේ රවුලන්නේ මූලික ප්‍රතික්‍රියා හැම ප්‍රතික්‍රියාවකම හොම් වෙන්නේ නැහැ. මූලික ප්‍රතික්‍රියාවක නම් එයාගේ අනුකතාවය ඔය හිතන්න A ධන 2යි B එකතු වෙලා C හදනවා නම් මෙයාගේ මුළු පෙළ 3යි මෙයාගේ මුළු අනුකතාවයත් 3යි. ත්‍රිඅණුක ප්‍රතික්‍රියාවක් ඒක හරි. පෙළ අනුකතාවයට වඩා අඩු වේ කියනවා වැඩි වේ කියන අතර මේ ඔක්කොම වැරදි. අනුකතාවය ශුන්‍ය විය නොහැක කියනවා. ඒතර ඒක හරි වෙන්නේ කොහොමද? D. මොකද කවදාවත් ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමෙට්‍රි එකට වඩා අඩු වෙන්න බෑනේ. එයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා නම් අඩුම ගානේ එයාට ස්ටොයිකියෝමෙට්‍රි එකවත් හම්බෙනවා. ඒතර ස්ටොයිකියෝමෙට්‍රි එකට අඩු වෙන්නේ නැහැ කියන්නේ අනුකතාවය එකට අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙළකට අඩු වෙන්නේ නැහැ. අනුකතාවය කවදාවත් ශුන්‍ය වෙන්න බෑ. හරිද? හරි. මූලික ප්‍රතික්‍රියාවක නම් පෙළ ශුන්‍ය වෙන්නත් බෑ. හරි. ඊට පස්සේ 39 මේකේ උත්තරය එතකොට එන්න ඕන නොහක කියන එක හරි. 4 පහත දී ඇති අණුව පිළිබඳ කුමන වගන්තියේ සත්‍ය වේද කියලා අහනවා. ඒතර මෙතන ඔයාලට දීලා තියෙනවා ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මෙයා ඇමයිඩයක් ප්‍රාථමික ඇමයිඩයක්. බ්‍රෝමීන් කියන විවරණ කරනවා කියන ඩබල් බොන්ඩ් එකක් නේ තියෙන්නේ. ඒතර බ්‍රෝමීන් දැම්මම ඩබල් බොන්ඩ් එක තියෙන තැනට Br එනවා. විවරණ කරයි හරි. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක උණුහුම් කරාම ඇමෝනියා පිට වෙනවා. මං කියවනේ ඇමයිඩ් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඇමෝනියා පිට වෙනවා. ඒක හරි. ඒතර මෙයා ගත්තොත් මෙයා CO O- Na+ බවට පත් වෙනවා. 2,4-DNP එක තැඹිලි පාට අවක්ෂේප දෙනවා කියනවා වැරදි. 2,4-DNP එක තැඹිලි පාට අවක්ෂේප දෙන්නේ ඇල්ඩිහයිඩයි කීටෝනයි. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරාම ප්‍රාථමික ඇමීනයක් දෙනවා කියනවා. මෙයාට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. ප්‍රාථමික ඇමීනයක් නම් එයා දෙන්න ප්‍රතික්‍රියා කරන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. මෙයා ප්‍රබල ඔක්සි කාරකයක්. අනිත් අය ඔක්සි හරණය කරන්න පුළුවන් මෙයාට. මෙයාත් එක්ක H+H2O දැම්මම මෙතන ඔයාගේ CONH2 එක CH2NH2 වෙනවා. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕන සත් එක අහන්නේ පළවෙනි එක. ඒක තේරුණාද? හරිනේ. ඊට පස්සේ 41 ඉඳන් 50 වෙනකම්. 48 48 තාගේ 49 49 එච්චරයිද? මම මේකේ තව ඕනේවත් එක්ක ඩිස්කස් කරන්නම් හොඳයි කියලා හිතෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේකේ කියනවා පළවෙනි එක මං කියන සුක්‍රෝස් සාන්ද්‍ර H2SO4 ගේ ප්‍රතික්‍රියා කරාම කළු පාට ස්කන්ධයක් හම්බ වෙනවා කියන. ඒතර ඒක සම්මත ප්‍රතික්‍රියාවක් නෙමෙයි. අර H2SO4 මොකද්ද කරන්නේ? අර ඇසිඩ් ගැහුවම එහෙම අර මූණ සවුත් වෙලා යන්නේ. ඇසිඩ් ගහනවා කියලා ගහන්නේ සාන්ද්‍ර සල්ෆියුරික්. ඒතර සාන්ද්‍ර සල්ෆියුරික් ගැහුවම එයා තෙතමනය උරා ගන්නවා. ඒතර සුක්‍රෝස් වලින් වතුර උරාගෙන එයා කාබන් හදනවා. කාබන් හදන නිසා තමයි කළු පාට ස්කන්ධයක් හම්බෙන්නේ. එතන මේකේ කියනවා සාන්ද්‍ර H2SO4 ප්‍රබල ඔක්සිකාරකයක් කියලා. මේක හරි. හැබැයි මේකට අදාළ වෙන්නේ නැහැ. මොකද ප්‍රබල ඔක්සිකාරකයක් කියලා මෙයා මූණ ඔක්සිකරණය කරන්නේ නැහැ. මෙයා කරන්නේ වතුර අවශෝෂණය. ඒතර ඒ වගේ අයට කියන නම මොකද්ද? විජලකාරක. විජලකාරක කියලා තමයි. එතන විජලකාරකය කියලා තිබ්බනම් මේකේ උත්තරය වෙන්නේ පළවෙනි එක. දැන් විජලකාරකයක් කියලා නෑනේ. ඔක්සිකාරකයක්. ඒක හරි. හැබැයි මේකට අදාළ නෑ. උත්තරේ 2. ඊට පස්සේ මේ 43 42 42 ගත්තා. 42 ඔන්න හරි. 42 ඒකේ කියනවා CH3 CH2 හා HX ආකලන ප්‍රතික්‍රියාවේදී මේ කාබෝකැටායන අතරමැදියක් ලෙස පහසුවෙන් සෑදේ. පහසුවෙන් සෑදෙන්නේ නැහැ. පහසුවෙන් හැදෙන්නේ මෙයා. මොකද මෙයා ස්ථායි දෙපැත්තෙන්ම ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා ධන ගතිය අඩු කරනවා. මේ කාබෝකැටායනය පහසුවෙන් හැදෙන්නේ නැහැ. ධනාරෝපිත කාබන් පරමාණුවකට සම්බන්ධ ඇල්කයිල් කාණ්ඩ මගින් CC සිග්ම බන්ධන හරහා ධනාරෝපිත කාබන්
වෙත ඉලෙක්ට්‍රෝන නිදහස් කර කාබකටායනයේ ස්ථායීතාවය වැඩි කරයි කියනවා. හරි. මෙයාගෙත් ඒක වෙනවා. හැබැයි අර දෙපැත්තකින් එනවා තරම් ස්ථායී වෙන්නේ නැහැ එක පැත්තකින් වුණාම. ඒක නිසා මේක වැරදි මේක හරි උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ඊට පස්සේ 43 සෙල්සියස් 80 දී H2 වල මධ්‍යස්ථ අණුක වේගය සෙල්සියස් 40 දී නයිට්‍රජන් වල මධ්‍යස්ථ අණුක වේගයට වඩා අඩුයි කියලා කියනවා. 80 දී මධ්‍යස්ථ අණුක වේගය H2 වල N2 වලට වඩා කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොකද ඔයා ගත්තත් එහෙම ඔයා දැන් මේකේ ගත්තත් එහෙම C 3යි RT බෙදීම mගේ වර්ගමූලයෙන් ගත්තොත් T වැඩි වෙලා M අඩු වුණාම එයාගේ තමයි උපරිමේත්‍ර 80 H2 වල මධ්‍යන අණුක වේගය නයිට්‍රජන්ට වඩා ගොඩක් වැඩි. මේක වැරදි. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා මධ්‍යන අණුක වේගය උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වන අතර මෞලික ස්කන්ධයේ වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා. මේකේ තියෙන වැරද්ද තමයි අපි මේකේ මේ සමීකරණයෙන් ගන්නෙ මොකද්ද? වර්ග මධ්‍යන මූල වේගය. ඒක කෙලින්ම මධ්‍යන අණුක වේගය නෙමෙයි. අපි මධ්‍යන අණුක වේගය තර්ක කරන්නේ මේ සමීකරණයෙන් වුණාට අපි මෙතනින් ගන්නෙ වර්ග මධ්‍යන මූල වේගය. ඒතර වර්ග මධ්‍යන මූල වේගය ආසන්න සමානයි මධ්‍යන අණුක වේගයට. හැබැයි ඒක මධ්‍යන අණුක වේගය නෙමෙයි. ඒතකොට කෙලින්ම සමීකරණයකින් කියන්න බෑ මධ්‍යන අණුක වේගය උෂ්ණත්ව වර්ගමූලයට අනුලෝමයි මේ මෞලික ස්කන්ධයට ප්‍රතිලෝමයි කියලා. ඒක නිසා මේකේ උත්තරේ 5. තර්ක කරන්න ඕනේ ඒක ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියන එක 100% සමාන වෙන්නේ නැහැ. 44 ඕකේ. 45 අවුලක් නෑ 46 කරන්න පුළුවන්. 48 බ්‍රෝමෝ ක්ලෝරෝ මෙතේන් දර්පණ ප්‍රතිබිම්බ ප්‍රතිරූපාවයව සමාවයවික වේ කියලා කියනවා. ඒතර බ්‍රෝමෝ ක්ලෝරෝ මෙතේන් කියන්නේ බ්‍රෝමෝ ක්ලෝරෝ මීතේන්. මෙයා තමයි බ්‍රෝමෝ ක්ලෝරෝ මීතේන් කියලා කියන්නේ. එතකොට මෙයාගේ ගත්තොත් එහෙම මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බ ප්‍රතිරූපාවයව සමාවයක් කියනවා. මේක කොහොමත් වෙන්නේ නැහැ. මෙයාගේ මෙයා අතර ප්‍රතිරූපාවයව සමාවයක් වෙන්නේ නැහැ. හතරම අසමාන නැහැනේ. බ්‍රෝමෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ මෙතේන් තිබ්බනම් හරි. මෙයා මේ ප්‍රතිරූපාවයව සමාවයක් හදන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඊළඟ එක එකිනෙක මත සමපාත කළ නොහැකි දර්පණ ප්‍රතිබිම්බ ප්‍රතිරූපාවයව සමාවයවික වේ කියලා. ඒක හරිනේ. එකිනෙක මත සමපාත කරන්න බැරි දර්පණ ප්‍රතිබිම්බ තමයි ප්‍රතිරූපාවයව සමාවයක් කියලා කියන්නේ. ඒතර ඒකට උත්තර වෙනවා 4. මේක වැරදි. මේ මාකින් එකේ දාලා තියෙනවා මට ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්නක අවුලක් නිසා පහ පිළිතුරක් පාරගත්තා කියලා. නැත්නම් අත් හරියට මේකේ ඔයාගේ සිංහල මීඩියම් පේපරේ උත්තරේ අනිවාර්යෙන් 4. දැන් ඉංග්‍රීසි මීඩියම් වලට 4 5 දෙකටම දෙන්න නිසා මේගොල්ලන්ටත් 4 5 දෙකටම දීලා. ඊළඟ එක 49 ආම්ලික ජලීය මාධ්‍යකදී බේරියම් ඔක්සලේට් වල ද්‍රාව්‍යතාවය ජල ද්‍රාව්‍යතාවයට වඩා අඩුයි කියන. අපි මෙයාව විඝටනය කරොත් බේරියම් 2+ C2O4 2-. ඊට පස්සේ මොකද්ද වෙන්නේ මේ C2O4 2- කියන එක්කෙනා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා හදනවා HC2O4- ධන මෙතන H එකක් OH එකක් තියෙනවා OH-. ඊට පස්සේ HC2O4 2- මොකද කරන්නේ මෙයා ආයමත් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා HC2O4- C2O4 2- ධන C2O4 2- මේ H2C2O4 අම්ලය ඔක්සලික් ඇසිඩ් එක හදනවා කොහොම හරිද ඊට පස්සේ මේක කියනවානේ ආම්ලික මාධ්‍යක දී ද්‍රාවතාවය ජලයේ ද්‍රාවතාවයට වඩා අඩුයි කියලා. එතන මේක ගත්තොත් එහෙම මාධ්‍ය ආම්ලිකයි කියන්නේ මේ OH+ H+ එක ප්‍රතික්‍රියා කරලා හදන වතුර. වතුර හදද්දි මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා C2O4 2- අඩු වෙනවා.
C2O4 2- අඩු වෙනවා කියලා කියන්නේ මෙයාගේ ද්‍රාව්‍යතාවය වැඩි වෙනවානේ. එතකොට ජලීය මාධ්‍යකදී බේරියම් ඔක්සලේට් ද්‍රාව්‍යතාවය ජලයේ ද්‍රාව්‍යතාවයට වඩා අඩුයි කිව්වොත් ඒක වැරදි. C2O4 2- වල සංයුක්මක අම්ලය වන්නේ මෙයා කියලා කියනවා. මම ඒක දුන්නා ක්ලාස් එකේ කරා ඒක. C2O4 2- වල සංයුක්මක අම්ලය HC2O4- හැම වෙලේම සංයුක්මක අම්ලයයි භස්මය අතර තියෙන්නේ H+ වෙනසක් විතරයි. ඒක නිසා මේක වැරදි. උත්තරේ වෙන්නේ 5 වෙනි එක. හරි නේද? තව මුකුත් ප්‍රශ්න නැහැනේ මිස් වෙච්ච ඒවා මොන හරි? පියන් එසේ එකට. මට විනාඩියක් දෙන්න එසේ පේපර් එක දාගන්න. මගේ තරණව අයින් වුණා. අයින් වුණාද? එයා මොකද්ද කිව්වේ? එයාට කනෙක්ෂන් මොකද්ද? ඔයා ගෙදර නෙමෙයි දෙන්නේ. නෑ කොහොමත් ඒගොල්ලෝ ගෙදරට ආවුකු සිග්නල්. එහෙමද? මං යාට රෙකෝඩින් එක දාන්නම් කියන්න. මම මැසේජ් එකක් ඔව්. දැම්මා මේ රිප්ලයි කරලා නෑ. කලින් නම් තිබ්බා හොඳට. මටත් මේ ආයෙ නැත්තම් කරන්න ටයිම් එකක් නැහැ. මං කොහොමද රෙකෝඩින් එකක් හරි කරලා දානවා කියලා ඉඳියේ මේ. දැන් මාත් අද ඉඳලා අන්තිමට මේ එකතු වුණාම මටත් කරන්න වෙලාවක් නැහැ. දැන් අර තව පේපර් එකකුත් තියෙනවා කරන්න 2015. ඒකත් මම ෆ්‍රී වෙන වෙලාවක බලලා කරලා දාන්න ඇතර ඉවරයිනේ. නැත්තම් මගෙත් ඔළුවේ තියනවා කරන්න බැරි වුණා එහෙම කියලා. මේ රෙකෝඩින් එක යනවනේ තාම රෙක් කියලා. රතු පාටේ. ඔව්. හරි. හරි. මම බලන්න මගේ පේපරේ බැලුවනේ මතක ටික මම මේ කරන්නම්. හරි. මේකේ මේ මොනවාද මේ පළවෙනි ස්ට්‍රක්චර් එකේ මොනවාද අවුල් ඒවා තියෙන්නේ? මුකුත් නැද්ද? මේකේ මේ වැරදිව තිබ්බ පළවෙනි එකේ කාගේ හරි තරණගෙද මම මතක නැහැ. මේකේ මගෙත් මේ වැරදි. මේකේ දෙකක් මාරු කරලා තිබ්බා. ඉහළ දැඩි බවකින් යුත් සමපරමාණුක සහසංවිෂ දැලිස් සාධන අලෝහමය මූලද්‍රව්‍ය හඳුනා ගන්න කියලා කියනවා මේකේ. එතකොට දැඩි බවත් වැඩි වෙන්න ඕන සමපරමාණුක සහසංවිෂ දැලිසොත් හදන්න ඕන. සාමාන්‍ය සිලිකන් ගත්තොත් සිලිකන් හදන්නේ විෂම පරමාණුක ඒවා. ඒතර ඒක නිසා උත්තරේ වෙන්නේ කාබන්. ඊට පස්සේ වඩාත්ම පුළුල් ඔක්සිකරණ අවස්ථාව පරාසයක් දක්වන එක ගත්තොත් එහෙම වල නයිට්‍රජන් ගන්න පුළුවන්. එයත් සාමාන්‍යයෙන් ලොකු පරාසයක්. සල්ෆර් වගේ එක්කෙනෙක් ගත්තොත් එහෙම මේ එයත් එහෙමයි. ෆොස්ෆරස් ගැන එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබැයි එයත් එහෙමයි. ඊට පස්සේ කාබන් ගත්තොත් එහෙම එයත් එහෙමයි. සාමාන්‍යයෙන් ඔක්සිකරණාංග 8ක විතර පරාසයකට විහිදිලා යනවා. ක්ලෝරීන් කියන එක්කෙනා ගන්නත් පුළුවන්. ඊට පස්සේ වැඩිම පළමු අයනීකරණ ශක්තියක් ඇති මූලද්‍රව්‍යයක වට හොයා ගන්න පුළුවන් නියෝන්. උභයගුණික ලක්ෂණ පෙන්වුම් කරන මූලද්‍රව්‍ය ගත්තොත් ඇලුමිනියම් මෙතනින්. වායුමය බහුරූපී ආකාර දෙකක් තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම වායුමය බහුරූපී ආකාර දෙකක්. බහුරූපී ආකාර දෙකක් කියන්නේ දැන් ඔය කාබන්ගේ ඔයාව කතා කරන්න තියෙන්නේ. කාබන්ගේ ඔයා කතා කරන්නේ පරමාණු වේගනේ. මේක කියන්නේ පරමාණු වේ ගැන එකක් නෙමෙයි. ඔක්සිජන් පරමාණුවට තියෙන බහුරූපී ආකාර ගැන නෙමෙයි. වායුවේ තියෙන මේ බහුරූපී ආකාරය කියන්නේ යාගේ තියෙනවා O2 කියලා එකයි ඕසෝන් කියලා එකයි. අපි එතකොට ඔක්සිජන් වල වායුමය බහුරූපී ආකාර කියලා කියන්නේ අන්න ඒ දෙකට. ඒතර මෙතන එන්න උත්තරේ ඔක්සිජන්. ප්‍රබලම ඔක්සිකාරකයේ විදිහට සැලකෙන්නේ හොඳටම ඔක්සිහරණය වෙන්න පුළුවන් කෙනා. ඉලෙක්ට්‍රෝන ගන්න ගොඩාක්ම කැමති එක්කෙනා. එයා තමයි ෆ්ලෝරින්. එතකොට මේකේ හරිනේ. ඊට පස්සේ මේක හරි. වැඩිම විද්‍යුත් ඍණතාවය එකත් හරි. මේකේ මේ ක්‍රිප්ටන් වල තාපාංකය සෙනෝන් වල තාපාංකයට වඩා වැඩි කියන එක. ඒකේ ඔයා ආවර්ත වගුවක් වට දෙනවනේ. ආවර්තිතාව වගුවේ ඔයා බලන්න ක්‍රිප්ටන්ද සෙනෝන්ද උඩින්ම ඉන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ සෙනෝන් ඉන්නේ පහළින්.
සෙනෝන් ඉන්නේ පහළින් ක්‍රිප්ටන්ට වඩා. ඒතර ඒක නිසා ක්‍රිප්ටන් වල තාපාංකය සෙනෝන් වල තාපාංකයට වඩා අඩුයි. ඒක නිසා රෝම ඉලක්කම් 3 වැරදි. අනිත් ඒවා නම් හරියට කරලා තිබ්බා. ඉතින් දෙවෙනි එකේ මේකේ මේ y කියලා කියන්නේ කවුද? කැල්සියම්නේ. කැල්සියම් කාබනේටයක් විදිහට පවතින ස්වභාවික ප්‍රභවය කැල්සියම් කාබනේටයක් විදිහට තියෙන දන්න හුණුගල් කිරිගරුඬවල. ඉතින් විෂ බීජ නාශකය කියන්නේ විරංජක කුඩු. ඉතින් මේකේ විෂ බීජ නාශකයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා කියනවා. මේක ඔයාලට දැන් සිලබස් එකේ නෑ. ඒ කියන්නේ ඉස්සර තිබ්බා මේ විරංජක කුඩු නිෂ්පාදනය කර්මාන්තයක් විදිහට. මම ඒ ලෙවල් කරද්දිත් ඒක තිබුණේ නෑ. හරිද? ඉතින් ඒකේ අපි ගත්තොත් එම කැල්සියම් කාබනේට් හුණුගල් පාවිච්චි කරලා කැල්සියම් ඔක්සයිඩ් මෙයාව රත් කරනවා. කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් එකයි CO2 ගෑස් එකයි හදනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට හම්බෙන කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් එක වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔයා හදනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා මද වශයෙන් ජලයේ ද්‍රාව්‍ය අවක්ෂේපයක්. ඊට පස්සේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරීන් එක ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් හයිපොක්ලෝරයිඩ් 2. ඉතින් මෙතන තව කැල්සියම් ටිකක් OH2 කැල්සියම් ක්ලෝරයිඩ් මෙතනට 3ක් දැම්ම 2H2. එතන මෙන්න මේ සම්පූර්ණ එක වඩන්න මේක මේ කැල්සියම් OCl කියන එකට තමයි ඔය විරංජක හැකියාව තියෙන්නේ. ඒතර එයාට විරංජක හැකියාව තියෙන ඔයදන ඔය කැල්සියම් OCl කියන එක කැඩුනම OCl කියන එක කැඩෙනවා O පරමාණු ඔක්සිජන් වලටයි Cl- වලටයි. ඒතර මෙන්න මෙයාට පරමාණු ඔක්සිජන් වලට තියෙනවා විරංජක කාරක ගුණ. ඊට පස්සේ මෙන්න මේකත් චුට්ටක් වරද්දලා තිබ්බ මේ B වල රෝම ඉලක්කම් 1 මේකේ එක එකක් එකපාරක් විතරයි කියන පාවිච්චි කරන්න පුළුවන්. උඩ තියෙන ලයිස්තුවාට දීලා තියෙන උඩ තියෙන මේක පුරවන්න. ඒවල කියනවා රෝම ඉලක්කම් එකේ කියනවා බේරියම් ක්ලෝරයිඩ් මොකක් හරි එකක් එක ප්‍රතික්‍රියා කරාම තනුක අම්ලවල ද්‍රවණය වී පැහැදිලි ද්‍රාවණයක් ලැබෙන සුදු අවක්ෂේපයක් හම්බෙනවලු. ඒතර දැන් Na2H2O3 ගත්තොත් එහෙම මෙයා මේ සුදු අවක්ෂේපයක් දෙනවද බේරියම් එක්ක බේරියම් ථයෝසල්ෆේට් කියන. ඔයා ලොකුවට කතා කරන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි ඒක තියමු. ඒක වෙන්න බෑ කියන්න බෑනේ. ඒ ප්‍රතික්‍රියාවක් අපි ලොකුවට ඉගෙන ගන්න නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම බේරියම් කියන එක්කෙනා ගත්තොත් සාමාන්‍ය දෙවෙනි කාණ්ඩේ ඔය ඉන්න බේරියම් ඊට පස්සේ දෙවෙනි කාණ්ඩේ ඉන්න අනිත් අය ගත්තොත් එහෙම එයාලා සාමාන්‍යයෙන් කීපයක් එක්ක විතරයි දිය වෙන්නේ. හැමෝමත් එක්කම දිය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ AgNO3 ගත්තොත් එimhe ඔයා මෙතනට AgNO3 දැම්මොත් මෙතන AgCl හම්බෙන්න පුළුවන්. හැබැයි AgCl හම්බුනාට එයා තනුක අම්ලයක් දැම්මම දිය වෙන්නේ නැහැ. ඉතින් K2SO4 දැම්මම බේරියම් සල්ෆේට් හම්බෙනවා. එයාත් තනුක අම්ලයක දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ Ki දැම්මොත් බේරියම් අයඩයිඩ් කියන්නේ දිය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බේරියම්ගේ ක්ලෝරයිඩ්, අයඩයිඩ් ඊට පස්සේ බ්‍රෝමයිඩ් වගේ ඒවා ද්‍රාවණ. එයාලා මේ මොනවාද අවක්ෂේප හදන්නේ නැහැ. Ki වෙන්න බෑ එහෙනම්. බේරියම් ක්ලෝරයිඩ් දාලා වැඩකුත් නැහැ. මේ ඔක්කොම මම වෙන්න බෑ කියලා. මේක අපි ප්‍රශ්නාර්ථයක් දානවා. ඇමෝනියම් කාබනේට් තියෙනවා. ඇමෝනියම් කාබනේට් කියන එක ගත්තොත් එහෙම ඔයා තනුක අම්ලවල දිය වෙනවා. මොකක්ද බේරියම් ක්ලෝරයිඩ් එක බලන්න බේරියම් කාබනේට් හදනවා. බේරියම් කාබනේට් තනුක අම්ලවල දිය වෙනවා. හේතුව බේරියම් කාබනේට්ගේ ඇනායනය ඇවිල්ලා තියෙන H2CO3 කියන දුබල අම්ලයෙන්. එතන H2CO3 කියන දුබල අම්ලයෙන් නම් එයාගේ ඇනායනය ආවේ අපි දන්නවා. ඇනායනය විප්පන්න උනේ දුබල අම්ලයකින් නම් අම්ලයක් දැම්මම අවක්ෂේපය දිය වෙනවා. ඒතර ඒක නිසා බේරියම් කාබනේට් වෙන්න පුළුවන්. Na2H2O3 කියන එක අපි දැනට මෙතනින් අයින් කරමු. හරිද? අපි මෙතනට දාලා බලමු අරක. ඇමෝනියම් දැන් ඒක හරිම ලොජිකල්නේ. ඊට පස්සේ ඊළඟ එක ලෙඩ් නයිට්‍රේට් වලට මොන හරි දැම්මම උණු දලයේ දිය වෙන කහ පාට අවක්ෂේපයක්.
සාමාන්‍යයෙන් ලෙඩ් නයිට්‍රේට් එක්ක උණු ජලයේ දියවන කහ අවක්ෂේපයක් දෙන්න නම් ඒ හැදිලා තියෙන අවක්ෂේපේ ලෙඩ් අයඩයිඩ් වෙන්න ඕන. ලෙඩ් අයඩයිඩ් හම්බෙන්න නම් ඔයා KI දාන්න ඕන. ඊට පස්සේ AgNO3 දැම්මම කල් තැබීමේදී කළු පාට වෙන සුදු අවක්ෂේපයක් හම්බෙනවා. කල් තැබීමේදී කළු පාට වෙනවා කියන්නේ ගොඩක් වෙලාවට එයා මොකක් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් Ag භස්මයක් දැම්මමත් හම්බෙන්න පුළුවන්. හැබැයි එයා ගොඩාක් වෙලා තියන්න ඕනේ නැහැ කළු වෙන්න. එකපාරම කළු වෙනවා. AgOH. AgOH Ag2O වෙනවා. හැබැයි මෙතන ඉන්න අයගෙන් බැලුවොත් එහෙම දැන් අපි මෙයාව පාවිච්චි කරා AgNO3 දාම AgCl කියන්නේ සුදු අවක්ෂේපයක් Ag2SO4 සුදු AgNO3 දාලා වැඩක් නැහැ AgNO3ටම එහෙනම් මෙතනට එන්න ඕනේ Na2S2O3 එයා ගත්තොත් එහෙම Na2S2O3 එයා මුලින්ම සුදු පාට Ag2S2O3 හම්බෙනවා ටික කාලයක් තිබ්බම ඔයාට හම්බෙනවා Ag2S මෙයා කළු පාටයි ඉක්මනටම කළු පාට අවක්ෂේපය හම්බෙන්නේ ලෙඩ් තයෝසල්ෆේට් වලින්. ලෙඩ් තයෝසල්ෆේට් වලින්. හරිද? ඒතර ඒක නිසා මේකේ උත්තරේ වෙන්න ඕනේ Na2S2O3. හතර K2SO3 තණු කම්ල වල දියවෙන ආයමත් සුදු අවක්ෂේපය. ඒතර තණු දැනට අපි මෙයාවත් අරගෙන ඉවරයි. දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ AgNO3 K2SO4 බේරියම් ක්ලෝරයිඩ්. තණු කම්ල වල දියවෙන සුදු පාට අවක්ෂේපයක් AgNO3 දැම්මම Ag2SO3 හම්බෙනවා. ඒතර එයත් තණු කම්ල වල දියවෙනවා වෙන්න පුළුවන්. ඉතින් K2SO4 දාලා වැඩක් නැහැ. K2SO3 වලට බේරියම් ක්ලෝරයිඩ් දැම්මම ඔයාට හම්බෙනවා බේරියම් සල්ෆයිඩ්. බේරියම් සල්ෆයිඩ් කියන්නේ තණු කම්ල වල දියවෙන එකක්. ඒතර දැනට අපිට මෙතනට ජීව දාන්න පුළුවන්. බේරියම් ක්ලෝරයිඩ් දාන්න පුළුවන්. හරිද? ඒතර මම දැන් දෙකක් මට එන නිසා මම ඊළඟකට යනවා. සෝඩියම් බ්‍රෝමයිඩ් වලට මොකක් හරි දැම්මම සාන්ද්‍ර ඇමෝනියා වල සම්පූර්ණයෙන්ම දියවෙන ලාකා පාට අවක්ෂේපයක් හම්බෙනවා. ඒතර සාන්ද්‍ර ඇමෝනියා වල ඒ කියන්නේ අර තණු ඇමෝනියා සාන්ද්‍ර ඇමෝනියා වල අපි ලොකුවටම කතා කරන්නේ කාගේ අවක්ෂේප ගැනද? Ag වල. එහෙනම් මෙතනට එන්න ඕනේ AgNO3. මොකද AgBr කියන එක ඔයා සාන්ද්‍ර ඇමෝනියා වල දියවෙනවා. AgCl තණු ඇමෝනියා වල දියවෙනවා. දැන් එහෙනම් අපිට තේරෙනවා මෙතනට එන්න උන උත්තරේ බේරියම් ක්ලෝරයිඩ් කියලා. ඊට පස්සේ තණු කම්ල වල දියවෙන්නේ නැති සුදු අවක්ෂේපයක් හම්බෙනවා K2SO4 වලින්. එයා තමයි බේරියම් සල්ෆේට්. ඒතර එහෙමයි ඒ ටික හොයාගන්නේ. සෙත් තුලිත රසායනික සමීකරණ ලියන්න කියන ඒ ටික පුළුවන්. මේක නම් හැමෝම කරලා තිබ්බා මේකේ සම්පූර්ණ මාක්ස් හම්බෙලා තිබ්බ හැමෝටම. මේකේ මේකත් මෙතනත් මේ රෝමිලකන් දෙකත් මට හම්බුන්නේ නැහැ වැරදි. මේකේ අර අකුරු පොඩ්ඩක් මේ ඉලක්කම් චුට්ටක් පැහැදිලිව ලියලා තිබුණේ නැහැ සමහර අය. ඒක විතරයි ප්‍රශ්නකට තිබ්බේ මේක නම් හැමෝම කරලා තිබ්බා. ඊට පස්සේ ඔයාලට මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද මේකේ? දැනට කරපු ඒවල මොන හරි? තුන්වෙනි එකේ හතරවෙනි එකෙත් හැමෝම හොයාගෙන තිබ්බා. මේකේ සමහරක් තැන් ටිකක චූටි හිස් තැන් ටිකක් තිබ්බා මෙන්න මේකේ මම මේ අන්තිම එක කරන්න මේ හම්බෙන ඒවා ටික HBr දැම්මට පස්සේ පෙරොක්සයිඩ් මාද දැම්මම කෙලවරට Br එක එනවා. මෙතන ඩයසෝනියම් එකකට මේක දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනට තමයි ඔය N එක ඇවිල්ලා සෙට් වෙන්නේ. N බෙන්සීන්. හරිද? මේ OH එක ගාවම තියෙන කාබන්ට. මෙහා පැත්තේ නෙමේ අනිත් වලය පැත්තේ. ඊට පස්සේ සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 දැම්මට පස්සේ ඔයාට NO2 එක දැන්ටම COOH තියෙන එහෙනම් මෙටා තැනට එනවා NO2 එකක්. ඊට පස්සේ මෙයාව ගත්තොත් මෙතන CH3COO- එකක් හම්බෙනවා. CH3CO ඔක්සිකරණය වෙනවා. H2 පැලඩියම් දැම්මම ඔයාට ඇල්කේනය හම්බෙනවා. 2,4-DNP දැම්මම 2,4-DNP කියලා කියන්නේ ඩයිනයිට්‍රෝ ෆීනෝල් කියලා. ඒතර මේකේ ගත්තොත් එහෙම මේ
මෙයාව අපි අඳින්නේ මෙහෙම දාලා NH2 කියලා. මේක ගත්තොත් එimhe මෙන්න මේ NH2 එක ගාවට තමයි ඔය එළියෙන්ම තියෙන NH2 එක ගාවට තමයි අපෙන් අපි මේ එළියෙන් දාන මේ NH2 එක යන්නේ C6H5 එකේ ඇල්ඩිහයිඩ් යන්නේ. ඒතර මෙතන මෙහෙම තියෙනවනම් මෙයත් එක්ක තමයි යන්නේ. ඒතර එයා ගිහිල්ලා 2,4-DNP දැම්මට පස්සේ එතන අපි දාන්නේ ඇමීන් එකක්නේ. ඇමීන් එකක් ඔයා ඇල්ඩිහයිඩ් එකකට දානවා නම් එතන ඔයාට මොකක්ද හම්බෙන්නේ? ඊමීන් එකක්. එතකොට ඊමීන් එකක් හම්බෙන්නේ මෙතන 2,4 මෙතන තියෙනවනේ NO2 එකක්. 1 2 2 4 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසීන්. හරි. ඔහොම තමයි එන්නේ. මෙයාගේ ව්‍යුහ චුට්ටක් මතක තියෙන්න ඕන. ඊට පස්සේ C6H5COCl වලට ඇමෝනියා දැම්මට පස්සේ බෙන්සීන් CONH2 සිංක් සාන්ද්‍ර HCl දැම්මම CH2 C2H5 NaNH2 දැම්මම CH3 C Na plus දැන් ඇමෝනියා හැදෙන එක නම් ලියන්න ඕනේ අතුරු ඵලයක්. Br2 දැම්මට පස්සේ ෆීනෝල් එක්ක ප්‍රබල සක්‍රියකාරකයක් Br දෙකක් එනවා. අහම්. හරි. මං හිතනවා ස්ට්‍රක්චර්ඩ් එකේ නම් අවුල් ඒව මොනවද නැහැ කියලා. මොන හරි තියෙනවා නම් අහන්න ස්ට්‍රක්චර්ඩ් එකේ අහන්න. මට හම්බුනේ ওই ටික තමයි මේ අවුල් ඒවා. තියෙනවද මොන හරි? නෑ අක්කේ. හරි. ඊටසේ මේ පහේ ඒක හැමෝම කරලා තිබ්බ අපි ගිය සතියේ ක්ලාස් එකේ මේ ගාන කරා. ඊට පස්සේ B වල එක ලේසි නිකම් එන්තල්පි ගානක් තියෙන්නේ. C එකේ නම් අන්තිම උත්තරේ දුවද සමහර අයගේ වැරදිලා තිබ්බා. KP KC ටික හරියට හොයලා තිබ්බා. මේ රෝම ඉලක්කම් 3 එක මේ අන්තිම උත්තරේ මොකද ප්‍රශ්නයක් තිබ්බා. මේකේ කියන්නේ වැඩිපුර කාබන් සොලිඩ් ප්‍රමාණයක් CO2 එක ප්‍රතික්‍රියා කරලා ඔයා කාබන් මොනොක්සයිඩ් හදනවලු. පද්ධතිය සමතුලිතතාවයට එන්න සෙල්සියස් 689 ඔයා ඉඩ ඇරලා තියෙනවලු. සමතුලිතතාවයට එළඹුණාම අට වැඩි කිරීම 10/5ක පීඩනයක් තියෙනවලු. ඊට ඔයාලට මුලින්ම කියනවා KP ට ප්‍රකාශනයක් ලියන්න KP KC හොයන්න කියලා. ඒක හැමෝම කරලා තිබ්බා. ඒකේ උත්තරේ හරි. හැමෝගෙම ඒකේ උත්තරේ හරි. ඊට පස්සේ මේකේ රෝම ඉලක්කම් 3 කියනවා වෙනත් පරීක්ෂණයකදී ඉහත විස්තර කර භාජනය තුළ සෙල්සියස් 689 දී වැඩිපුර කාබන් සමග CO2 අඩංගු වේ කියලා. එක් වායුවේ ආංශික පීඩනය 2 වැඩි කිරීම 10/5යි. පද්ධතියේ සමතුලිතතාවයට එළඹෙන විට CO2 වල ආංශික පීඩනය වෙනස් වීම ගණනයක් කිරීමක් ආධාරයෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. ගණනය කිරීමක් පාවිච්චි කරලා පැහැදිලි කරන්න කියලා කියනවා. ඒතර මේකේ පීඩන වෙනස් වීම ඔයා දැන් හරියටම කැල්කියුලේට් කරන්න ඕනෙත් නෑ. හැබැයි මේක පෙන්නුවා නම් නිකන් මේක අඩු වෙනවා කියන එක ගණනය කිරීමකින් දල වශයෙන් පෙන්වුවත් ඇති. ඒතර ඔයාට මේක කරන්න පුළුවන් QP හොයන්න පුළුවන්. දැන් එයා කියන එක එක්කෙනාගේ ආංශික පීඩනය 2 වැඩි කිරීම 10/5යි කියලා. QP හොත් ඔයාට ගන්න පුළුවන් 2 වැඩි කිරීම 10/5 පැස්කල් වර්ගයේ බෙදීම 2 වැඩි කිරීම 10/5 පැස්කල් කියලා. ඔයාට උත්තරේ එනවා 2 වැඩි කිරීම 10/5 පැස්කල් කියලා. ඒතර ඔයාට KP ට ආවේ 4 වැඩි කිරීම 10/5නේ මෙතන. ඒතර ඔයාට තේරෙනවා ඒකට වඩා මේක පොඩි කියලා. එතකොට මොකද වෙන්නේ? KP එක තියෙන්නේ මෙහෙ QP එක තියෙන්නේ මෙහෙ. ඒතර QP එකට KP ළඟට යන්න සමතුලිතතාවයට යන්න මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා. ප්‍රතික්‍රියාව ඉස්සරහට යද්දි CO2 මොකද්ද වෙන්නේ? CO2 වල ආංශික පීඩනය අඩු වෙන්න ඕන. CO2 අඩු වෙලා CO වැඩි වෙනවා. ඒතර ඔයාලට කියනවා නම් ආංශික පීඩනය වෙනස් වීම ඔයාට කියන්න පුළුවන් ආංශික පීඩනය වැඩි වෙනවා කියලා. සෝරි ආංශික පීඩනය CO2 වල අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. ඔයා ගානක් හදලා කරනවා නම් ඔයාට ඕනනම් පුළුවන් ආයි KP ටම නෙන්න ඕන. C ධන CO2
CO මෙතන 2 වැඩි කිරීම 10 5යි. මෙතන කාබන්ට මුකුත් නැහනේ. මෙතන 2 වැඩි කිරීම 10 5යි. ඔයාලට තේරෙනවා ප්‍රතික්‍රියාව ඉස්සරහට යන්න ඕන. එහෙනම් මෙයා ඍණ x මෙයා ධන x. ඕක සමාන කරනවා KP ට. 4 වැඩි කිරීම 10 5ට. දැන් ඔයාලට මේ x එක සුළු කරලා x එක හොයාගන්න පුළුවන්. මේකේ මෙයාලා මේකටත් ලකුණු දීලා තියෙනවා. මුළු ලකුණු මේකටත් මුළු ලකුණු දීලා තියෙනවා. හරි. ඊතරම කවුරු ලියලා තියෙනවා මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක මම මේක කියලා දුන්නේ. මේකේ මොනවාරි තව ප්‍රශ්න තියෙනවද පහේ? නෑ නේද? හිතනවා හරි කියලා. ඊට පස්සේ මෙන්න මේ 6 නම් කවුරුත්ම කරලා තිබෙන්නේ නැහැ. මම ඒ නිසා 6 හදනවා. ඊට පස්සේ 6 මං හදන්නම්. ඊට කලින් මම 7 අවුල් ඒවා බැලුවොත් එහෙම 7 හැමෝම කරලා තිබ්බා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක බීට අමතරව C නැමැති වෙනස් ඵලයක් එක ඒක කවුරුත් කරලා තිබුණේ නැහැ. ඒක ගත්තොත් එහෙම දැන් මේකේ අර මේ මොනවාද මධ්‍යසාරීයක මාධ්‍යක වගේ දැම්මොත් එහෙම OH මෙතන ඉවත් වීම ප්‍රතික්‍රියා කරන එක ඒ කියන්නේ තමයි මෙතන අහන්නේ. ඒතර මෙතන අපි ගත්තොත් එහෙම CH3 C CH3 CH2 මේක හම්බෙනවා මධ්‍යසාරීයක මාධ්‍යක KOH මධ්‍යසාරීය මාධ්‍ය දැම්මම මෙහෙම හම්බෙන්නේ ඒක තමයි මේ C ගේ ව්‍යුහය කියලා අහලා තියෙන්නේ. ඊට පස්සේ 8ත් මට මතක විදිහට කවුරුත් හදලා තිබුණ නැහැ. 9 කරලා තිබ්බා. 9 නම් කරපු අයගේ සම්පූර්ණ ලකුණ තිබ්බා 10ත් එහෙමයි. හරි. ඔයාලට මේකේ මොනවද හදන්න ඕන? හදන්න ඕනේ කියන්නේ. හෙලෝ. 6 6නේ. හරි. 6 බලන්න. මේකෙම හදන්න. මම මේ වෙන පේජ් එකක් ගන්නම්. හය කියනවා පරිමාමිතික ප්ලාස්කුවක් තුල සංශුද්ධ දුබල අම්ලයකින් සුදුසු ප්‍රමාණයක් ඝන සෙන්ටිමීටර් 25 දක්වා ආශ්‍රිත ජලයෙන් තනුක කිරීමෙන් HA දුබල අම්ලය 0.1 ද්‍රාවණයක් හදලා තියෙනවලු. මෙයාගේ pH අගය 3යිලු. පළවෙනි එක විඝටන නියතය හොයන්න කියලා කියනවා මේ සමීකරණය පාවිච්චි කරලා. එහෙනම් Ka ඔයාමලින්ම ලියනවා සමීකරණ HA ධන H2O liquid H3O plus aqueous ධන A- aqueous. මේකේ HA වල 0.1ක් තියෙනවා 0.1 ඍණ x ධන x ධන x Ka සමානයි H3O plus වතාවක් A- බෙදීම HA Ka සමානයි H3O plus ධන A- ඔයාලට දීලා දෙනවා pH එක 3යි කියලා. pH එක 3යි නම් ඔයාලට H3O plus කීයක් කියලා එනවා? 10 3ක් කියලා එනවා. ඒවා හදලා පෙන්නන්න ඕන. මම ඉක්මනට කරනවා. 10 3ක් කියලා එනවනේ. සාන්ද්‍රණය ගත්තොත්. ඒතර ඔයා දන්නවා මෙයාගේ ප්‍රමාණයමයි මෙයත් ඉන්නේ. එහෙනම් මෙතන 10 6යි. HA කියන්නේ 10 එක ඍණ x ආසන්නව සමානයි 10 1යි. එහෙනම් ඔයාලට K එනවා 10 5යි මවුල වර්ගයට ඝන ඩෙසිමීටරයට කියලා. ඉතින් රෝම ඉලක්කම් 2 මෙම HA දුබල අම්ලයේ තනුක ද්‍රාවණයක් BOH ප්‍රබල භෂ්මයක් සමග අනුමාපනය කරන ලදී. සමකතා ලක්ෂයට ළඟා වූ පසු අනුමාපන මිශ්‍රණයේ pH අගය 9යිලු. අනුමාපන මිශ්‍රණයේ ඇති AB ලවණයේ සාන්ද්‍රණය ගණනය කරන්න. HA එක්ක ප්‍රතික්‍රියා කරනවා BOH කියලා එක්කෙනෙක් එක්ක. මම මේක හෝම්වර්ක් දුන්න හදන්න කියලා ඔයාලා හැදුවත් දන්නේ නැහැ. AB ධන H2O. ඒක BA වෙන්න ඕන. ඊට පස්සේ මේකේ
සමකතා ලක්ෂයේදී ඔයාලට කියනවා pH අගය 9යි කියලා. සමකතා ලක්ෂය කියන්නේ දැන් HA ගේ ප්‍රමාණයට හරියන්න BOH ඉන්නවා. ඒ කියන්නේ මේක දැන් මේ දෙන්නම ඉන්නවා කියලා කියන්නේ ලවණයේ ඉන්නේ BA නේ. අනුමාපන මිශ්‍රණයේ pH අගය 9යි කියලා කියනවා. AB ලවණයේ සාන්ද්‍රණය තමයි අහන්නේ. ඒතර AB ලවණය ගත්තොත් එහෙම AB ලවණය කැඩෙනවා A+ වලටයි B- වලටයි. ඒතර මේකේ BOH කියන එක ප්‍රබල භෂ්මයක්නේ. BOH කියන්නේ ප්‍රබල භෂ්මයකින් එන මේක මේ BA වෙන්න ඕන. BA. ඒතර මේක B+ ධන A-. ඒතර මේ B+ කියන එක්කෙනා ජල විච්ඡේදනය වෙන්නේ නැහැ A- විතරයි වෙන්නේ. ඒතර A- කියන එක්කෙනා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා HA ධන OH-. දැන් ඔයා මෙයාට ලිව්වොත් එහෙම ප්‍රකාශනයක් ඔයාට එනවා KB සමානයි HA ධන HAOH- බෙදීම A- කියලා. KB එක ඔයාට ගන්න පුළුවන් 10^14 බෙදීම 10^5 කියලා. ඊට පස්සේ HA එක ගත්තොත් එහෙම මෙතන දැන් HA එක මෙතනින් ඔක්කොම ඉවරයිනේ ප්‍රතික්‍රියා වෙලා. ඒතර අපෙන් අහන්නේ BA ගේ සාන්ද්‍රණය. මෙතන සාන්ද්‍රණය මම ගන්නම්කෝ C කියලා. C කියලා ගන්නම්කෝ. මෙතන C නම් ඒතර මෙතනින් X කැඩිලා මෙතන X හැදෙනවා මෙතන ධන X හැදෙනවා. අපෙන් අහන්නේ pH අගයක් දීලා තියෙනවා. pH අගය දීලා කියන්නේ එතනින් ඔයාලට HAOH ප්‍රමාණය හොයාගන්න පුළුවන්නේ. ඒතර POH කියන්නේ 5යි. 5යි නම් OH- සාන්ද්‍රණය 10^5ක් වෙන්න ඕන. OH- සාන්ද්‍රණය 10^5ක් නම් මෙතන 10^5 වතාවක් 10^5 බෙදීම A-. ඒතර A- කියන එක ඔයාට එනවා 10^10යි 10^4යි 10^4 බෙදීම 10^5 කියලා කියන්නේ A- එනවා 10^1ක්. ඒතර A- සාන්ද්‍රණය සමානයි BA සාන්ද්‍රණයට. එහෙනම් BA සාන්ද්‍රණය 0.1 m. මේක තේරුණාද? ඔව් ඕකේ. හරි. ඊට පස්සේ ඊළඟ එක මේකේ අර අමාරුම කැලලකට තේරෙනවා ඒකේ ඊළඟ එක තමයි ඒකේ කියනවා සමගතා ලක්ෂයේදී අනුමාපන මිශ්‍රණය සියවරක් තනුක කළ විට ලවණ සාන්ද්‍රණය සිය ගුණයකින් අඩු වෙනවනේ. 100 පාරක් තනුක කරනවලු. එතකොට අපිට ගන්න පුළුවන් දැන් මෙතන අපිට KB කියන එක KB කියන්නේ KW බෙදීම KA සමානයි HA OH- බෙදීම A-. ඒතර ලවණ සාන්ද්‍රණය අඩු කරාම KW K වෙනස් වෙන්නේ නැහැ. HA OH- නේ වෙනස් වෙන්නේ. ඒතර අපි ඒක ගමු y කියලා. අපෙන් අහන්නේ ඒක pH අගයනේ. අපි මේ දෙක ගමු y කියලා. ඒතර මෙයාගේ කලින් තියෙන 0.1යි නම් කලින් මෙතන තියෙන 0.1යිනේ. ඒතර අපිට මෙහෙම ගන්න පුළුවන්. මට මම OH- සාන්ද්‍රණය වර්ගය ගත්තා නම් ලේසියි. මේක KW බෙදීම KA ඊට පස්සේ මෙතනට මම ගන්නවා A- මෙතනට එනවා OH- වර්ගය. ඊට පස්සේ දැන් කලින් අපි ගත්තොත් එහෙම සිය ගුණයකින් තනුක කරනවා කියන්නේ සාන්ද්‍රණය සිය ගුණයකින් බෙදෙනවා කියන එකනේ. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන් දැන් කලින් අපිට OH- සාන්ද්‍රණය ආවේ 10^5යි කියලානේ. KW K වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් A- සාන්ද්‍රණය අනුලෝමයි OH- ගේ වර්ගයට. එහෙනම් කලින් 0.1ට ඔයාට තිබ්බා 10^5 වර්ගයක්. දැන් x බෙදී 0.1 බෙදීම 100ට ඔයාට තියෙන්න ඕන x වර්ගයක් කියලා අරගෙන මේක සුළු කරනවා. මේ දෙක බෙදෙනවා. එතකොට ඔයාට එනවා 0.1 බෙදීම 0.1 උඩට යනවා 100.
සමානයි 10 5 වර්ගය බෙදීම x වර්ගය. x වර්ගය තුනම වටනවා 10 5 වතාවක් 10 5 බෙදීම 100. ඒ කියන්නේ 10 8යි කියලා. 10 8යි කියලා නම් OH මයිනස් සාන්ද්‍රණය. ඒතර POH එක වාට එනවා POH එක එනවාට මේක සුළු කරොත් 4යි කියලා. x වර්ගය සමානයි 10 8යි. එහෙනම් OH මයිනස් කියන්නේ 10 ඍණ 4යි. එහෙනම් POH එක එන්න ඕන 4ක් කියලා. එතකොට හරිනේ මම ගත්ත මෙතන 10 ඍණ 9යි කියන්නේ 5යි. ඒතර දශම එකේ වර්ගය අනුලෝමයි 10 ඍණ 5 වර්ගය. දශමික බෙදීම 100 අනුලෝම වෙන්න ඕන x වර්ගයට. මෙතන x එක උඩට යනවා 100යි x වර්ගය ගත්තා බෙදුවා. ඒතර වර්ගය එන්නේ 10 8යි කියලා. 10 8යි. අපි මෙතන යාලා KW දීලා තියෙන 4යි 14යි කියලා. කට මම වැරද්දක් කරේ. KW බෙදීම K සමානයි H වතාවක් OH මයිනස්. ආශ්‍රිත ජලය එකතු කිරීමෙන් සියවරක් අනුක කරන ලදී. A මයිනස් සාන්ද්‍රණය අනුලෝමයි OH මයිනස් වර්ගයට මේ දෙක නියත නිසා. දහය පහයි කියන්නේ කලින් ඔයාට තිබ්බ OH මයිනස් සාන්ද්‍රණයක් 10 ඍණ 5යි OH මයිනස් එකක් 10 ඍණ 5යි A මයිනස් එක 0.1යි. දැන් ඔයාගේ A මයිනස් එක සමකතා ලක්ෂයේදී අනුමාපන මිශ්‍රණය 100 ගුණයකින් තනුක කරන විට ලවණ සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු වෙනවා. දශමික බෙදීම 100යි. දශමික බෙදීම 100යි. දශම එකට KW බෙදීම K එක නියතයි. A මයිනස් සාන්ද්‍රණය අනුලෝම වෙන්න ඕන OH මයිනස් වර්ගයට. ඒතර මෙයාගේ ඒක නම් හරියට ඇල්තින. ඒතර සාන්ද්‍රණය අඩු වෙද්දී විඝටනය වෙන ප්‍රමාණය වැඩි වෙලා 10.5යි OH මයිනස්. හරි මේකේ මේ ඍණ එක හරියට අරන් නැහැ නේ. 10.5යි. ඒතර මේක 100ෙන් බෙදනවා කියන්නේ ඔයාලට කීයද එන්නේ? 10 ඍණ 12යි. ඒතර මේක 10 ඍණ 12යි කියන්නේ POH එක 6යි. pH තන POH සමානයි 14යිනේ. එහෙනම් pH සමානයි 14න් 6ක් 8යි. ඒක ගත්ත විදිය තේරුණාද? ඔව්. හරි. ඊට පස්සේ ඔයාලට මේ පාත් 100ක නම් කරන්න පුළුවන්. පාත් 100ක අමාරු නෑ. ඊට පස්සේ මම මේ ඔව් ඒකත් අවුලක් නෑ. මේක අවුලක් නැද්ද? ඒක හැදුව නේද අපි කලින්. කලින් හැදුවනේ. මතක නෑ හරියටම. මේ වගේ ඒවා නම් හදලා තියෙනවා. මේක නම් මට හැදුවද කියලා මතක නෑ. මේක අවුලක් නැද්ද? අනිත් එක්කෙනාට අවුල්ද? නෝලන්නේ. හරි. මම ඒක හදන්නේ. ඒක මේ රෙකෝඩින් එක බලද්දි අවුල් නම් කියන්න මෙසේජ් එකක් දාලා කියලා දෙන්නම්. ඊට පස්සේ 7 ඕකේ.
ඊට පස්සේ මොකක්ද හදන්න ඕන? ඔයාලා අනිවාර්යෙන් මේ පාර්ට් C එක මේක කවුරුත් හදලා තිබුණේ නැහැ. මේක මට හදලා එවන්න. මේක අමාරු ගානක් නෙමෙයි. හරිම ලේසි. දැන් මේක නිකන් අමුතු සංයෝග දාලා තියෙනවා. ඒ වුණාට ගාන මාර ලේසි. ඒ කියන්නේ අර එයාලට පුළුවන් තරම් අර ගාන පේන්න අමාරු කරන්න තමයි බලන්නේ. කැල්කියුලේෂන් ගාන මේක මේ මාරම ලේසි. දැන් මේකේ pH කතා ගැන කියලා තියෙනවා. ඒකේ අදහස වෙන්නේ pH සමානයි 5 දී ඇලුමිනියම් ඔක්සයිඩ් අවක්ෂේප කිරීමක් කියලා. ඒතර ඒකේ ඔයාට pH ගානක් ඕන වෙන්නේ නැහැ මේ ගාන හදන්න. හොඳේ. මේක අනිවාර්යෙන් හදලා මට WhatsApp message එකක් දාන්න. මම දැන් මේක කියලා දෙනවා 8 ඒක. ඒකත් ඔයාලා කරන්නේ නැති හින්දා මම 8 ඒක කියලා දෙනවා. 8 ඒක බලා ගන්න. ඒ සංයෝගය AMXN M කැපිටල් A සංයෝගය කියන එකේ කැපිටල් M කියලා එකකුයි X කියලා එකකුයි ඉන්නවලු. X ගේ n ප්‍රමාණයක් තියෙනවලු. කැපිටල් M කියන එක්කෙනා 3D ගුණුවට අයත් ආන්තරික මූලද්‍රව්‍යයක්ලු. ඒ කියන්නේ සිංක් ඇර ඕනම එක්කෙනෙක්. දැන් ඔයාලට සිංක කැපුවා. ඒතර 3D ගුණුවේ ඉන්න ඕන කෙනෙක් වෙන්න පුළුවන් සිංක් වෙන්න බෑ. X සමානයි එකම වර්ගයට අයත් ලිගන. දැන් මේ ඉන්නේ ලිගන සෙට් එකක්ලු. වැඩිපුර තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ඉන්පසු H2O2 එක පිරියම් කළාම ඒ කියන එක B වුණාලු. ඒතර සාමාන්‍යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා H2O2 දාන්නේ මෙන්න මේ Cr3 එක CrO4 2- කරන්න. B හි ජලීය ද්‍රාවණයක් තනුක H2SO4 වලින් ආම්ලික කරාම C හම්බුණාලු. CrO4 2- භාෂ්මික මාධ්‍යයේ ස්ථායී වුණාට ආම්ලික කරාම එයාගේ අනිත් එක්කෙනා හැදෙනවා Cr2O7 2- ඒතර මෙයා B මෙයා C. Cr2O7 2- තියෙද්දි C සංයෝගය ඇමෝනියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කළාම එක ඵලයක් ලෙස D හම්බුණාලු. ගොඩක් වෙලාවට ඔය D කියන්නේ මෙන්න මේ ඇමෝනියම් ඩයික්‍රොමේට් D. D රත් කළාට පස්සේ නිල් පාට E කියලා සංයෝගයක් එයා කවුද Cr2O3 ඊට පස්සේ E සංයෝගයයි ජල වාෂ්පයි නිෂ්ක්‍රීය ද්විපරමාණුක වායුව. ඒ තමයි නයිට්‍රජන්. අපි කතා කරනවා ඇමෝනියම් ලවණ කීපයක් එයාලා රත් කළාම ඇමෝනියා හම්බෙන්නේ නැහැ කියලා. මේ ඉන්නේ එක්කෙනෙක්. N2 තමයි එතකොට ඔය F කියන ද්විපරමාණුක වායුව. ඊට පස්සේ කියනවා D ගණය රත් කරාම නිල් පාට මේ Cr2O3 කියන එකයි ජල වාෂ්ප නිෂ්ක්‍රීය F වායුව දෙනවලු. කැල්සියම් ලෝහය F වායුවේ දහනය කළ විට සුදු ගණය හම්බෙනවලු කැල්සියම් නයිට්‍රේට් G. ඉතින් කියනවා කැල්සියම් නයිට්‍රේට් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම H නිදහස් වෙනවලු. දන්නවා කැල්සියම් නයිට්‍රයිඩ් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොකද්ද වෙන්නේ? ඇමෝනියා හදනවා. එතකොට H කියන්නේ ඇමෝනියා. මෙම වායුව HCl සමග සුදු දුමාරයක් හතයි. අන්න ඒවා දෙන්නේ ඔයාට ඔයා අරන් යන ඔයා දැන් හිතාගෙන යන එක කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ද්‍රව H සමග සෝඩියම් ලෝහය ප්‍රතික්‍රියා කරාම කියන්නේ ද්‍රව ඇමෝනියා සමග සෝඩියම් ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා එක්ක සෝඩියම් ප්‍රතික්‍රියා කරාම මොනවද දෙන්නේ? NH2 එකයි හයිඩ්‍රජනුයි. ඒතර මෙයා තමයි ද්විපරමාණුක වායුවයි. ඊට පස්සේ ඒවල ජලීය ද්‍රාවණයක් ඒ කියන්නේ කවුද? Cr3+ වැඩිපුර සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කළාට පස්සේ වර්ණවත් අවක්ෂේපයක් හම්බෙනවලු. ඒ කියන්නේ ක්‍රෝමියම් කාබනේට් වෙන්න පුළුවන්. ඒක යාලා දීලත් නැහැ. මෙම අවක්ෂේපයේ පෙරා තනුක HNO3 වලින් ආම්ලීකృత කරන ලැබේ. මෙම ද්‍රාවණයට AgNO3 එකතු කර විට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව වෙන සුදු අවක්ෂේපයක් ලැබේ කියලා කියනවා. ඒතර ඒ ගැන තවදුරටත් කියනවා සෝඩියම් කාබනේට් දැම්මට පස්සේ වර්ණවත් අවක්ෂේපයක් හම්බුණාලු. කියන්නේ මේ Cr3+ වලට. ඊට පස්සේ මෙම අවක්ෂේපයේ පෙරණය තනුක HNO3 වලින් ආම්ලීකృత කරනු ලැබේ. දැන් ඔයාලට මෙතන සංයෝගයක් ගැන කියලා තියෙනවා. මේ Cr3+ වලින් මෙච්චර වෙලා අරන් ගියේ. තාම ඔයා ඇනායනේට වට දත්ත නැහැනේ. ඇනායනේ හොයන දත්ත තමයි මේ දීලා තියෙන්නේ.
දැන් සෝඩියම් කාබනේට් වලින් පිරියම් කරාම වර්ණවත් අවක්ෂේපයක් ලැබේ කියලා කියනවා. ඒත් අපි හිතමු ඒක ක්‍රෝමියම් කාබනේට් කියලා. එතකොට දැන් උඩ ඉන්න එක්කෙනා දැන් මෙයාගේ අනිත් එක්කෙනා දැන් ඉතුරු වෙන්න එපයි උඩ. මෙයා මෙතන ඉන්නවා උඩ ඉන්නවා මෙයාගේ එන අයනේ. දැන් කියනවා මේ පෙරණය තණුක HNO3 වලින් ආම්ලීකృత කරනවලු. ඊට පස්සේ මෙම ද්‍රාවණයට AgNO3 එකතු කරාම තණුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක්. එහෙනම් මෙතන ඉන්නේ කවුද? Cl. AgCl කියන්නේ තණුක ඇමෝනියා වල ද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක්. ඒවා මේ ඔක්කොම අඳුනගන්න පුළුවන්. ඒක අර එකපාරටම බලන එකත් එක්ක ඔයාලට එක තැනකින් ක්ලික් වුණොත් එතනින් යාට මේක කරන්න පුළුවන්. මේක එහෙම ක්ලික් වෙන්න විනාඩි 10ක් 15ක් යනවා නම් මේ ගන්න නොකර ඉන්න එක හොඳයි. ඒ කියන්නේ මේක තව කල් තියෙනවා, තව මාස දෙකක් විතර තියෙනවා ප්‍රැක්ටිස් කරන්න. එහෙම කරලා සමහර මේ කරනවා නම් හොඳයි. අර කර්මාන්තයකට සාපේක්ෂව මේක හොඳට මම දැක්ක මේ කර්මාන්තක හොඳට කරලා තිබ්බ කට්ටිය මේ කියන්නේ මුල ඔක්කොම ලකුණු තිබ්බා අයත් ඉන්දියා. එතකොට මේ වගේ එක්කෙනෙක් ඉතින් කර්මාන්ත කරලා ප්‍රශ්නයක් නැහැ. මම එහෙමත් කර්මාන්ත වල ඉතර ආස නැහැ. ඒක නිසා මම කර්මාන්ත කරන්නේ නැහැ. මේක අර ඉනෝගනික් එක ඇගේ තියෙනවා නම් පාඩම් කළා මේක කරන්න පුළුවන් ලේසියෙන්ම. එච්චර ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ලියන්න ගොඩකුත් නැහැ. මේක හොයාගන්න එකට ඔයාලට කෙලින්ම ලකුණු 50ක්. මේ ABCD ටික හොයාගන්න එකට. ඊට පස්සේ C අඩංගු ද්‍රාවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකක්ද දානවා ඔයාලට පේන්නේ. එතකොට C වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඩයික්‍රොමේට් කියන එක්කෙනා භාෂ්මික මාධ්‍ය ස්ථායි නෑ. එයා CrO2 මයිනස් වෙනවා. ඒකේ තුලිත ප්‍රතික්‍රියාව තමයි ලියන්න තියෙන්නේ. ඒක තේරුණාද? ඔව් okay. හරි. ඊට පස්සේ B එක බලන්න ඒකත් ලේසි ලකුණු 50යි. ඔයාට තියෙන්නේ T ද්‍රාවණයේ අයන 3යි උත්තර 3යි Q1 Q2 Q3 වල රසායනික සූත්‍ර. ඔයාට ඔය ඔක්කොම ලියන්න මං හිතන්නේ පිටු භාගයක්වත් යන්නේ නැහැ. අර ලියන ප්‍රමාණය හරිම අඩුයි මේකේ. මේ ගාන හදන්න ඔයාට චුට්ටක් වෙලා යයි. ඒ මිසක් නැත්තම් අර කර්මාන්ත ප්‍රශ්නේ අපිට ලියන්න යන ගොඩක් තියෙනවා. ඒකයි ඒකේ අවුල. ඊට වඩා ඔයාගේ ඔළුවේ ඉනෝගනික් තියෙනවා නම් මේක කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කර්මාන්ත ලේසි. ගොඩාක් වෙලාවට කර්මාන්ත කරන කෙනෙක් ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක පාඩම් කරලා හොඳට පාඩම් කරලා දෙන්නම් ඒකෙත් ලකුණු ගන්න පුළුවන්. අර මේකේ අර ඊට වඩා අර පුළුවන් නම් වෙලාව ඉතුරු කරගන්න. ඒතර අපි හැම පැත්තක් ගැනම හිතන්න. අපිට පුළුවන් එක ගැන හිතන්නත් ඕන, වෙලාව ගැන හිතන්නත් ඕන. ෆිසික්ස් එකටත් වඩා කෙමිස්ට්‍රි එකට තමයි ගොඩාක්ම වෙලාව මදි වෙන්නේ. ඒතර බලන්න මේකේ B එක T නම් ජලීය ද්‍රාවණයේ අයන 3ක් තියෙනවලු. මෙම ලෝහ අයන හඳුනා ගැනීමට පහත පරීක්ෂණ සිදු කරාලු. HCl මගින් T ආම්ලීක කරාම පැහැදිලි ද්‍රාවණයක් ඇතුළෙන් H2S බුබුලනය කරාලු. HCl වලින් ආම්ලීකృత කරා. පැහැදිලි ද්‍රාවණයක් හම්බුණා කියන්නේ පළවෙනි කාණ්ඩයේ තියෙන AgCl, Hg2Cl2, PbCl2 කවුරුත් මෙතන නැහැ. ඒකනේ පැහැදිලි ද්‍රාවණයක් හම්බුනේ. ඊට පස්සේ කළු පාට අවක්ෂේපයක් හම්බුණාලු. ඒතර අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ කළු පාට අවක්ෂේප මොනවාද කියලා. ඒතර ඒවා තමයි PbS, HgS, PbS, HgS, CuS. අනිත් එක්කෙනා කවුද? කවුද අනිත් එක්කෙනා දෙවෙනි කාණ්ඩේ? Bi2S3. හරි. ඊට පස්සේ මේ දැන් Q1 කියන්නේ මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්. Q1 පෙරලා ඉවත් කරලා H2S සියල්ලම ඉවත් වෙනතුරු පෙරණේ නටවල අන්න දැන් යනවා තුන්වෙනි කාණ්ඩයට. තුන්වෙනි කාණ්ඩේ ඔයාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා H2S බුබුලනය කරාලු. කියන්නේ දැන් හතරවෙනි කාණ්ඩයට ගියා. ඒතර මේකේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ පැහැදිලි ද්‍රාවණයන්නේ ලැබිලා තියෙන. ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩේ කවුරුත් නැහැ. කවුද නැත්තේ? FeOH රයිස් නැහැ. CrOH රයිස් නැහැ. ඊට පස්සේ අනිත් එක්කෙනා කවුද? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. මේ කවුරුත් නැහැ. හරිද? ඊට පස්සේ කියන කළු පාට වක්ෂේපයක් හැදුණා. හතරවෙනි කාණ්ඩේ කළු පාට වක්ෂේප වලට තියෙන දෙකයි කොස්නිස්. එහෙනම් මෙතන එක්ක කොස් තියෙනවා නැත්නම් නිස් තියෙනවා. දන්නේ නැහැ.
ඊට පස්සේ Q2 Q2 පෙරා ඉවත් කරන ලදී H2S ඉවත් කරන තුරු පෙරණේ නටවා ඇමෝනියම් කාබනේට් දැම්මම සුදු අවක්ෂේපයක් හම්බුනාලු. ඇමෝනියම් කාබනේට් දැම්මම ඔයාලට හම්බෙනවා සුදු අවක්ෂේප, කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් හම්බෙන්නේ නැහැ. අනිත් ඔක්කොම. කැල්සියම් කාබනේට්, ඊට පස්සේ ස්ට්‍රොන්සියම් කාබනේට්, බේරියම් කාබනේට්. හරි. දැන් ඔයාලට දන්නේ හරියටම Q1 Q2 3 Q1 Q2 Q3 මොනවාද කියලා. හැබැයි අයිඩියා එකක් තියෙනවා. Q1 වලට මුලින්ම HNO3 වල උණුසුම් කරන ලදිලු සිසිල් කිරීමෙන් පසුව උදාසීන කළ Ki එකතු කරාම අවක්ෂේපයක් හා දුඹුරු පැහැති ද්‍රාවණයක් හැදුනා කියනවා. ඒතර මුලින්ම HNO3 වල Q1 දිය කරාලු. ඒතර සල්ෆයිඩ් එක දිය වුණාලු. ඊට පස්සේ මොකද්ද කරේ? මේ ද්‍රාවණය සිසිල් කරලා උදාසීන කළ Ki දැම්මලු. Ki දැම්මට පස්සේ වඩ මොකද්ද හම්බෙලා තියෙන්නේ? අවක්ෂේපයකුයි දුඹුරු පාට ද්‍රාවණයකුයි. දැන් PBS වගේ එකක් ගත්තොත් එimhe ඔයා දන්නවා එයාව ඒ කියන්නේ PBI කියන එක ගත්තොත් එimhe රත් කරාම දිය වෙනවා කියලා දන්නවනේ. රත් කළාම දිය වෙනවා. ඒතර මේක කියන්නේ අවක්ෂේපයකුයි දුඹුරු පාට ද්‍රාවණයකුයි. දැන් PBI copper 2+ කියන එක ඔව් ඒක තමයි. copper 2+ කියන එක දැන් මේකේ ඉන්නේ සෙට් එකත් එක්ක බලමු. ඔයා මේ Hg ගැන BI ගැන ලොකුට දන්නේ නැහැ. BI ගැන BiOCl හදන එක විතරයි ඔයා දන්නේ බිස්මත් ක්ලෝරයිඩ් වලින්. මෙතන ගොඩාක් වෙලාවට ලෙඩ් කොපර් දෙන්නගෙන් එක්කෙනෙක් ලෙඩ් වෙන්න බෑ මේ කියලා තියෙන එකේ හැටියට. මොකද දුඹුරු පාට ද්‍රාවණයක් එන්නේ නැහනේ. ඒක කොපර් බැලුවොත් එහෙම කොපර් දිය වෙනවා කොපර් 2+ වලටයි S2- වලටයි. I- දැම්මම මේ කොපර් 2+ I- එක ප්‍රතික්‍රියා කරලා කොපර් ප්ලස්ුයි I2යි හදනවා. ඊට පස්සේ වැඩිපුර තියෙන I2 I- එක ආයෙ ප්‍රතික්‍රියා කරලා හදනවා I3-. මෙයා දුඹුරු පාටයි. ඊට පස්සේ මෙතන කොපර් ප්ලස් I- එක ප්‍රතික්‍රියා කරලා හදනවා CuI. එතන මෙතන තියෙන්නේ එහෙනම් Q1 කියන්නේ CuS. දෙවෙනි එක්කෙනා HCl වල Q2 දිය කරලා සිසිල් කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම කොළ පාට අවක්ෂේපයක් හම්බුණාලුනේ. කොළ පාට හම්බෙනවා නම් කොස් වෙන්න බෑ එහෙනම් නිස්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඔයාට නිකල් හයිඩ්‍රොක්සයිඩ් හම්බෙනවා. තව දුරටත් ඇමෝනියා දැම්මම එයාගේ ඇමීන් සංකීර්ණය හම්බෙනවා තද නිල් පාට. ඊට පස්සේ එහෙනම් එයා නිස්. සාන්ද්‍ර HCl වල Q3 දිය කරලා පහන්සිළු පරීක්ෂාවට ලක් කරාම කොළ පාට දැල්ලක් එනවා කියන්නේ මෙයාලගෙන් කාටද කොළ පාට දැල්ලක් තියෙන්නේ? කැල්සියම්ට රතු දුඹුරු, ස්ට්‍රොන්සියම්ට ක්‍රිම්සන් රතු, බේරියම් ඇපල් කොළ. දැන් ඔයාලට ඒකට ඒ ටික හෙව්වා. ලෝහායන තුන එතකොට එහෙනම් කොපර් 2 මේ කොපර් 2+ උයි, බේරියම් 2+ උයි. ඊට පස්සේ කවුද මේ නිකල් 2+ උයි. අවක්ෂේප තුන ලිව්වා. ලකුණු 50යි. අර ඒකයි ඉනෝගනික් වල තියෙන වාසිය ඔයාලට ලොකු දෙයක් කරන්න නෑ මතකයි නම්. අමතකයි නම් පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. නැත්තම් අර ටයිම් එක මාර විදියට ඉතුරු වෙනවා. ඕගනික් වගේම තමයි. හැබැයි මේ ඔක්කොම ඔළුවේ තියෙන්න ඕන. මෙතනට 50යි, මෙතනට 50යි. ඉතින් 100 අනිවාර්යෙන් කළා මට තාන්න.